හොඳයි අයිබෝන් දූපිතේ අපි මේ සූදානම් වෙන්නේ ඔයාලට 9 ශ්‍රේණියට අදාළව දෙවෙනි වාර පරීක්ෂණයට ගැටලු කිහිපයක් සාකච්ඡා කරන්න. ඉතින් මේකදී අපි ඔයගොල්ලන්ට දෙවෙනි වාරයට නියමිත පාස් පේපර් එකකින් ගත්ත ප්‍රශ්න කිහිපයක් තමයි අද සාකච්ඡා කරන්න සූදානම් වෙන්නේ. ඉතින් මෙතන සියල්ල නෙමෙයි හැබැයි ඔයගොල්ලන්ට විභාගෙට තියෙන එන්න ඉඩ තියෙන ඒ කාරණා වලින් බොහෝමයක් කාරණා දවසේ අපි කතා කරනවා. ඉතින් ගැටළු 8ක් සාකච්ඡා කරන්න තියෙනවා. ඔයාලට අමතක වෙච්ච තැන් නැවත මතක් කරගන්න. මේක ලොකු උදව්වක් වෙයි. ඒ නිසා හැමෝම බොහොම උනන්දුවෙන් අවධානයෙන් පාඩමත් එක්ක එකතු වෙන්න. එහෙමනම් අපි යම් පුතේ අද ඔයගොල්ලන්ට ප්‍රශ්න පත්‍රය දීලා ඇති. ඒ ප්‍රශ්න පත්‍රයේ දෙක කොටස ප්‍රශ්න පත්‍රය තමයි අද මේ වීඩියෝ එකකින් සාකච්ඡා කරන්නේ. හරි. එහෙනම් අපි වැඩි කතා නැතුව පාඩමට යමු. හොඳයි. එහෙනම් පළවෙනි ගැටලුවට පුතේ අපි ඉස්සෙල්ලාම යන්නේ. මේකේ තියෙන්නේ ඔයගලන්ට පරිමාව ධාරිතාවය ඔන්නේ සම්බන්ධ පොඩි පොඩි ගැටලු කිහිපයක් තියෙනවා. රයිට්. එහෙනම් බලාගන්න පුතේ පළවෙනි ගාන. එතකොට මේකේ තියෙනවා අපිට රයිට් බලාගන්න. පළවෙනි ප්‍රශ්නය. මේක දීලා තියෙනවා පුතේ. ජල ටැංකියක දිග පළල උස පිළිවෙලින් මීටර් 3යි මීටර් 2යි මීටර් 1.5ක් වේ. මෙම ජල ටැංකියේ ධාරිතාවය ලීටර් වලින්. හරි. ධාරිතාවය කියන්නේ උපරිම පරිමාව කියලා ඔයාලා දන්නවනේ. ඉතින් ධාරිතාවය හොයන්න තියෙන විතර ශ්‍රම් පරිමාව හොයාගමු අපි. එහෙනම් ධාරිතාවය හොයන්න කරන්න ඕනේ පුතේ. මේකේ දිගයි පළලයි උසයි ගුණ කරන්න. හරිද? ඒතර දිග තියෙන්නේ පුතේ මීටර් 3යි පළල තියෙන්නේ මීටර් 2යි උස තියෙන්නේ මීටර් 1.5යි. දැන් ගුණ කරමු පුතේ. මෙතන 3 වරක් 2 6යි 1.5 6න් ගුණ කරන්න. 1.5 6න්. දැන් ගුණ කරමු අපි. 6 වරක් 5 30යි 3ක් ඉතුරුයි. 6 වරක් 1 6යි 6යි 3යි 9යි. එන උත්තරේ පුතේ 90යි කියලා. ඊට පස්සේ දැන් බලන්න අපි මේ ගුණ කරපු සංඛ්‍යා ටිකේ දශම ස්ථාන කීයක් තියෙනවද කියලා. දැන් මෙතන තියෙන දශම ස්ථාන 1යිනේ. එහෙනම් උත්තරේ දශම ස්ථාන 1යි. ඒ කියන්නේ ඝන මීටර් 9යි කියලා උත්තරේ එනවා. දැන් ප්‍රශ්නේ උත්තරේ අහන්නේ අපි පුතේ ලීටර වලින්නේ. ඒතර පරිමාව සහ ධාරිතාවය අතර සම්බන්ධතාව ගත්තාම සම්බන්ධතා දෙකක් තියෙනවා පුතේ. එකක් තමයි ඝන සෙන්ටිමීටර් එකක් කියන්නේ මිලිලීටර් 1යි. අනිත් එක තමයි ඝන මීටර් එකක් කියන්නේ ලීටර් 1000යි. උන්ගේ සම්බන්ධතා දෙක මතක තියෙන්න ඕනි. ඊට අමතරව ලීටර් සහ මිලිලීටර් අතර සම්බන්ධය ඔයගොල්ලෝ පොඩි දවසට ඉඳන් ඉගෙන ගන්න එක. ලීටරයක් කියන්නේ මිලිලීටර් 1000යි. ඔන්නේ සම්බන්ධතා තුන මතක තියෙන්න ඕනි. එහෙනම් ඝන මීටරයක් කියලා කියන්නේ ලීටර් 1000යි නම් ඝන මීටර් 9ක් කියන්නේ ලීටර් 9000ක් වෙනවා. එකක් 1000යි නම් 9ක් 9000යි. එහෙනම් අවසාන උත්තරේ පුතේ ලීටර් 9000යි. හරි. දෙවෙනි කොටස බලන්න. දෙවෙනි කොටස දීලා තියෙන්නේ එක් පුජ්‍යලයකට දිනකට ජලය ලීටර් 150ක් අවශ්‍ය නම් පුජ්‍යලයන් සිව් දෙනෙකු සිටින පවුලකට දිනකට අවශ්‍ය ජලයේ ලීටර් ප්‍රමාණය. එනේ දෙසිනි පුතේ එක්කෙනෙකුට ලීටර් 150යි නම් ඕනි. 4 දිනක් ඉන්න පවුලකට අවශ්‍ය ප්‍රමාණය හොයන්න නම් සිව් දිනක් කියන 4යිනේ. මේ වගේ 4ක් ගන්න. 150 ඒවා 4ක් ගත්තාම ලීටර් 600යි කියලා එනවා. එහෙනම් ලීටර් 600යි සිව් දෙනෙකුට අවශ්‍ය ජලයේ ප්‍රමාණය. ඊට පස්සේ කියනවා
ඉහත පවුල සඳහා නිවසේ ජල ටැංකියේ ජලය දින කීයකට ප්‍රමාණවත්ද කියලා. හරි. එතකොට එක දවසකට ලීටර් 600ක් ඕනේ. ටැංකියේ ජලයේ තියෙන ඔක්කොම ලීටර් 9000ක්. එන 9000ට 600 ඒවා කීයක්ද කියලා බලුවා නම් හරිනේ. එක දවසකට 600 ගානේ 9000ට 600 ඒවා කීයද කියලා බලන්න. 600ෙන් බෙදනවා. 0.2ට 0.2යි. එහෙනම් 90 බෙදන්න ඕනේ 6ෙන්. 9ට 6 ඒවා 1යි. 3ක් ඉතුරුයි 30ට 6 ඒවා 5යි. එහෙනම් දින 15කට ප්‍රමාණවත් උතේ මේ තියෙන ජලයේ ප්‍රමාණය ඒ පවුලට. හරි. හතරවෙනි එක. මිනිත්තුවට ලීටර් 100ක ජල සැපයුමකින් ජල සැපයුම් නලයකින් හිස් ජල ටැංකිය පිරවීමට ගතවන කාලය. රයිට්. අහගන්නකො. පිරෙනවා කියලා කියන්නේ පුතේ පිරෙනවා කියලා කියන්නේ මිනිත්තු එකකට මිනිත්තුවකට ජලය ලීටර් 1000ක්නේ. ජල ලීටර් 100ක්නේ. එහෙනම් මිනිත්තුවකට ජලයේ ලීටර් 100ක් පිරෙනවලු. එහෙනම් අපෙන් අහන ප්‍රශ්නේ තමයි ජලයේ ලීටර් 9000ක් වෙත ටැංකිය සම්පූර්ණයෙන් පිරීමට ගතවන කාලය. කියන ජලයේ ලීටර් 9000ක් තිබුණොත් මේ 9000 පිරින්න ගත වෙන කාලය තමයි අහන්නේ. එහෙනම් ජලයේ ලීටර් 9000 පිරින්න ගත වෙන කාලය. හරි. එහෙනම් x හොයා ගන්න පුතේ මොකද කරන්න ඕනේ? ලීටරයකට මිනිත්තුවකට 100ක් පිරෙනවා නම් 9000 පිරින්න ගත වෙන කාලය හොයන්න. කියන x කියන එක හොයාගන්න. සම්පූර්ණ පරිමාව බෙදන්න මිනිත්තුවකට පිරෙන ජල පරිමාවයෙන්. එතකොට 0.2ට 0.2ක් කැපුණාම 90යි මේක මොනවද? මිනිත්තු. හරිද? හැබැයි සාමාන්‍ය පුතේ සාමාන්‍යයෙන් අපි මිනිත්තු ගොඩේ 60කට වඩා තියන්න බෑනේ. මොකද අපි දන්නවා පැය එකක් කියන්නේ මිනිත්තු 60යි. එහෙනම් මිනිත්තු 90ක් කියන්නේ 60ට වැඩි අගයක් ආවොත් අපි ඒක පැය සහ මිනිත්තු වලින් තියන්න ඕනේ. එහෙනම් පැය කියන්නේ මිනිත්තු 60යි. එහෙනම් මෙතන මිනිත්තු 60ක් අයින් කරාම පැය එකයි. තව මිනිත්තු 30ක් ඉතුරුයි. එහෙනම් පැය එකයි මිනිත්තු 30යි උත්තරේ වෙන්නේ. පැය එකයි මිනිත්තු 30යි. හරි. ඊළඟට කියනවා ජලය සම්පූර්ණයෙන් පිරී ඇති අවස්ථාවක නල පද්ධතියට සිදු වූ හානියක් නිසා ජලය ලීටර් 1500ක් අපතේ ගියේ නම් ඉතිරි ජල ප්‍රමාණයේ උස කොච්චරද කියලා අහනවා. හරි. දැන් මම ඔයාලට කිව්වනේ දැන් ටිකකට කලින් පරිමාව හොයන්න අපි කරන්නේ දිගයි පළලයි උසයි ගුණ කරන එක කියලා. එතකොට දැන් මේකේ දිග පළල වෙනස් වෙන්නේ නැහනේ. එහෙනම් මේ ටැංකියේ දිග මීටර 3මයි. පළල මීටර 2මයි. වෙනස් වෙන්නේ උසනේ. එහෙනම් උස තමයි හොයන්න තියෙන්නේ. එතකොට අපිට කියන්නේ 1500ක් අපතේ යනවා කියලානේ. ඔක්කොම 9000යිනේ. එහෙනම් 9000න් 1500ක් ගියාම තව ලීටර් 7500ක් තියෙනවා. හරිද? ඔන්න මෙන්න අපි අගයන් ආදේශ කරා. එහෙනම් පරිමාව හොයන්න ඉතිරි ජල පරිමාව හොයන්න දිගයි පළලයි උසයි ගුණ කරනවා. ඒක ඉතුරු ජල පරිමාව 7500ට මොකද වෙන්න ඕනේ? සමාන වෙන්න ඕනේ. හරිද? ඉතිරි ජල පරිමාව 7500ට සමාන වෙන්න ඕනේ. රයිට්. එහෙනම් දැන් මෙන්න මේක සුළු කරගන්න ඕනේ අපි. ඒතර අපි දන්නවා පුතේ 3 2 6යි. එහෙනම් 6යි වර්ග මීටරනේ මෙතනින් ගුණ කිරීම h සමානයි. දැන් මෙතන මීටර මෙතන ලීටරනේ. එහෙනම් අපි මෙන්න මේකත් මීටර වලින් ලියා ගන්න ඕනේ. ඒකට අපි මෙන්න මේ සම්බන්ධය පාවිච්චි කරනවා. හරිද? දැන් පුතේ මෙතන තියෙන්නේ හොඳට බලා ගන්න. මෙතන තියෙන්නේ පුතේ 7500යි ලීටර කියලානේ. ඒතර ඔක ඝන මීටර කරගන්න
ඝන මීටරයට ලීටර 1000ක් ඉඳා මේක 1000න් බෙදා ගන්න. ඒතර එනවා 7.5යි ඝන මීටර කියලා. දැන් ඒ යගේ මේකට ආදේශ කරන්න. 7.5යි ඝන මීටර. දැන් එච්චලාගේ හොයන්න පුතේ ගුණ කිරීම 6 නැති කරන්න බෙදන්න. එහෙනම් මේ පැත්තේ පරිමාව ආවේ අපිට 7.5යි. ඒක බෙදන්න පුතේ 6යි. එතකොට එනවා 7ට 6 ඒවා 1යි දශම 15ට 6 ඒවා 2යි 3ක් ඉතුරුයි 30ට 6 ඒවා 5යි. එහෙනම් උත්තරේ එන්නේ පුතේ මීටර් 1.25යි ජල මට්ටමේ උස වෙන්නේ. හරි නේද පුතේ? රයිට්. එහෙනම් ඔයාලා ලකුණුත් දාගන්නකො මෙන්න මෙහෙම. මෙහෙම ලකුණු දාගන්න. පළවෙනි එකට උත්තරේ ගත්තට පරිමාව හොයාගත්තට ලකුණු 2යි. මේකට ලකුණු 2යි. මේකට ලකුණු 2යි. ඊට පස්සේ මේකට ලකුණු 2යි. අන්තිමේකට ලකුණු 3යි. ලකුණු 11න් කීයද කියලා දාගන්න. හරි. එහෙනම් පළවෙනි ගැටලුව අපි සාකච්ඡා කරලා ඉවරයි. මේකයි මතක් කරපු කාරණා තමයි පුතේ. පරිමාව හොයන්න කරන්න ඕනි දිගපළල උස ගුණ කිරීම. ඊළඟට පරිමාව සහ ධාරිතාවය අතර සම්බන්ධතා ලීටර් එකක් කියන්නේ මිලිලීටර් 1000යි. ඝන සෙන්ටිමීටර එකක් කියන්නේ මිලිලීටර් 1යි. ඝන මීටර එකක් කියන්නේ ලීටර් 1000යි. ඔන්නේ කාරණා මතක තියාගත්තා නම් හරි. හරි පුතේ. එහෙනම් අපි යනවා ඊළඟට දෙවෙනි ගැටලුවට. මේක නිර්මාණ ගැටලුවන්නේ තියෙන්නේ. නිර්මාණ සම්බන්ධ ගැටලුවන්නේ. කවකටුව සහ සරල දාරය හා පැන්සල භාවිතා කර පහද නිර්මාණ කරන්න. රයිට් බලාගන්න. එතන මුලින්ම කියන පුතේ අපිට අරය 5 සෙන්ටිමීටර් වූ වෘත්තයක් ඇඳ කේන්ද්‍රය O ලෙස නම් කරන්න කියලා. හරි. එහෙනම් අපි පටන් ගමු පුතේ වැඩි. එහෙනම් වෘත්තයක් හදින්න අපි කරන්න ඕනේ කව කට්ට අරගෙන කව කටට මැන ගන්න පුතේ සෙන්ටිමීටර් 5ක දුරක්. හරිද? සෙන්ටිමීටර් 5ක දුරක් මැන ගන්න. දැන් සෙන්ටිමීටර් 5ක් මැනලා අපි වෘත්තයක් නිර්මාණය කරනවා. අපි වෘත්තයක් ඇඳ. අරේ සෙන්ටිමීටර් 5ක් වෙන වෘත්තයක් ඇඳ. හරිද? ඊට පස්සේ කියනවා එම වෘත්තයේ මත එකිනෙකට සෙන්ටිමීටර් 8ක් දුරින් P සහ Q ලක්ෂ 2ක් ලකුණු කරන්නලු. එහෙනම් සෙන්ටිමීටර් 8ක් දුරින් P සහ Q ලක්ෂ 2ක් ලකුණු කරන්න. හරි. ඒක කරන්නේ මෙහෙමයි පුතේ. අපි ඉස්සෙල්ලාම මේ වෘත්තයේ මත ඔයගොල්ලෝ කැමති තැනකින් තිතක් තියලා එතන නම් කරන්න පුතේ P කියලා. හරිද? ඊට පස්සේ කව කට්ට අරගෙන කව කටට මැනගන්න පුතේ සෙන්ටිමීටර් 8ක දුර. කව කටට මැනගන්න සෙන්ටිමීටර් 8ක දුර. හරිද? සෙන්ටිමීටර් 8ක් මැනගන්න. හරි. මම සෙන්ටිමීටර් 8ක දුරක් මැනගත්තා මේ කට්ටුටින් මැනගන්න. හරිද? එහෙනම් සෙන්ටිමීටර් 8ක දුරක් මැනගෙන කව කටට P ලක්ෂයේ තියලා සෙන්ටිමීටර් 8ක දුරකින් ඔන්නෝම ඡාපයක් ලකුණු කරන්න. රයිට්. දැන් ඔයගොල්ලන්ගේ කව කට්ට අයින් කරලා මෙන්න මේ P ලක්ෂයයි මේ සෙන්ටිමීටර් 8ක් දුරින් අපි ලකුණු කරපු ලක්ෂයයි දෙක අඩිරුවල තියලා යා කරන්න. මෙතෙන්ට දාන්න පුතේ Q කියලා. ඔන්න PQ රේඛාව ඇඳ. ඊට පස්සේ කියනවා O ලක්ෂයේ සිට ඔය කියන්නේ කේන්ද්‍රයට අපි එක ලකුණු කරේ නෑ ඉස්සරහනේ. මෙන්න මේ O කේන්ද්‍රයේ ඉඳලා PQ රේඛාවට ලම්බකයක් නිර්මාණය කරන්න. එහෙනම් බලාගන්න පුතේ බාහිර ලක්ෂයක සිට අපි ලම්බකයක් නිර්මාණය කරන්නේ කොහොමද කියලා. ඒක කරන්නේ මෙහෙමයි. බාහිර ලක්ෂයක සිට ලම්බකයක් නිර්මාණය කිරීම. දැන් අපිට O වල ඉඳලා මේ PQ ට එනවා අපි බාහිර ලක්ෂයේ O වල තියලා කව කට්ට හරිද? O වල ඉඳලා PQ ට ලම්බ කියන්නේ. අපි මැනගන්නවා පුතේ දල වශයෙන් මෙන්න මේ O ලක්ෂයේ ඉඳලා මෙන්න මේ PQ රේඛාවට තියෙන දුර තියෙනවනේ. ඔන්න දුරනේ තියෙන්නේ. ඊට වඩා චුට්ටක් වැඩි දුරක් හරිද? ඊට වඩා චුට්ටක් වැඩි දුරක්. රේඛාවෙන් පොඩ්ඩක් පල්ලට ගත්තේ මම හරිද?
අරගෙන අපි මෙන්න මේ රේඛාව කැපිලා යන විදිහට මේ රේඛාව කැපිලා යන විදිහට ඡාපයක් ලකුණු කරගන්න. ඔන්න බලන්න. ඔන්න මේ රේඛාව කැපිලා යන ඡාපයක් ලකුණු කරනවා. ඊට පස්සේ කව කට අරගෙන දැන් රේඛාව කැපිලා යන මෙහෙම ඡාපයක් ලකුණු කරන්නේ. ඒ ඡාපයේ කෙලවර දෙක. ඒ කියන්නේ මෙන්න මෙතනයි මෙන්න මෙතනයි. ඒ ඡාපයේ කෙලවර දෙකේ කව කට්ට තියෙනවා ඊළඟට. හරි. ඔන්න බලන්න. ඉස්සෙල්ලාම තියෙනවා මේ කෙලවරේ. තියලා එතන තියලා පහලින් ඡාපයක් ලකුණු කරනවා. ඊට පස්සේ අනික් කෙලවරෙත් තියලා පහලින් ඡාපයක් ලකුණු. ඊට පස්සේ කව කට්ට අයින් කරලා ඔය ඡාප ඡේදනය වෙච්ච තැනයි මෙන්න මේ ඕලක්ෂයයි අඩිරූල තියලා යහ කරනවා. හරි නේද? එතකොට ඔන්න මෙන්න මෙතන ලම්බකයක් නිර්මාණය වෙනවා. පැහැදිලිද ලම්බක නිර්මාණය? ඕවල තියලා කව කට්ට ඡාපයක් ඇඳලා ඒ ඡාපයේ කෙලවර දෙකේ ඉඳලා ඡාප දෙකක් ඇඳලා ඒක ඡාපයේ කෙලවර දෙකේ ඉඳලා ඡාපයක් ඇඳලා ඒ දෙක කැපෙන තැන මෙන්න මෙතනයි මේ ඕලක්ෂයයි අඩුළු තියලා යා කරා. හරිද? ඊට පස්සේ කියනවා ඕලක්ෂයේ සිට PQ ලම්බක නිර්මාණ PQ හමුවන ලක්ෂය n ලෙස නම් කරන්න. එහෙනම් මේ අපි අඳපු ලම්බකයේ PQ හම්බෙන්න තැන මෙන්න මෙතන n කියලා ලකුණු කරන්න ඕන ලකුණු කරා. ඊට පස්සේ PN සහ QN මැන්න. හරි. මම බලන්න ඕගොල්ලන්ට PN මැන්නහම ගානට එන්න ඕනේ පුතේ. PN QN කියන දෙන්නටම සෙන්ටිමීටර් 4යි කියලා. නැත්නම් නිර්මාණය වැරදි. ඊට පස්සේ ON දිග මැනලා ලියන්න බෑ. ඒක මනින් බලන්න අපි. ON දිග මනින් වට්ටුවල අරගෙන. ON දිග මැනන්න. හරිද? ON දිග මයින් ඕනේ ඉන්නේ මම මයින් කලින් අගේ කියන්නම් වෙනව කරන්න. ON දිග එන්න ඕනේ පුතේ සෙන්ටිමීටර් 3යි. බලන්න. අර බලන්න ගානට සෙන්ටිමීටර් 3ක් වෙනවා. බලන්න මේ. මෙතන බිඳුවයි මේ 1යි 2යි 3යි. අතුට පේනවද මන් දන්නේ. සෙන්ටිමීටර් 3ක දිගක් තියෙනවා ON දිග. එහෙනම් පුතේ 4 වෙනි එකට මේක 5 වෙනි එක ON කියන්නේ සෙන්ටිමීටර් 3යි. නිවැරදි නිර්මාණය කරා නම් මේ මිනුම් දශමයට එන්න ඕන. හරි නේද පුතේ? හරි. ඔන්න අපි එහෙනම් ඒ ත්‍රිකෝ වෘත්ත සම්බන්ධ නිර්මාණ කිහිපයක් තිබුණේ. ඉතින් ওই ටික කරලා ඉවර කරා. හරි. ඒතර විභාගයට පුතේ ඔයාලට මේ ටිකට අමතරව තව පොඩි කාරණා ටිකක් කරනවා මම ඒ ටිකක් පොඩ්ඩක් මතක් කරගෙන යන්නම්. හරිද? පොඩ්ඩක් මතක් කරගෙන යන්නම්. ඔයාලා පුතේ අනිවාර්යෙන් දැනගෙන ඉන්න ඕනි විභාගෙට ප්‍රධාන කෝණ දෙකයි ළමයි. මෙන්න මේ කෝණ දෙක අංශක 60 කෝණේ නිර්මාණය දැනගන්න ඕනි. ඊට පස්සේ අංශක 90 කෝණේ නිර්මාණය දැනගන්න ඕනි. ඊට පස්සේ 60 කෝණයෙන් අපිට තව එනවා පුතේ 60 කෝණේ උදව් කරගෙන නිර්මාණය කරන්න එනවා අංශක 30 අංශක 15 අංශක 120 කියන කෝණ. 90 උදව් කරගෙන අංශක 45 කියන කෝණය අඳින්න එනවා. හරිද? දැන් බලාගන්න එහෙනම්. ඉස්සෙල්ලාම අංශක 60 කෝණය නිර්මාණය කරලා පෙන්නන්න. ඔන්න බලන්න. අංශක 60 අඳින්නේ මෙහෙමයි පුතේ. අපි සරල රේඛාවක් ඇඳලා කෝණයේ ශීර්ෂය ඉතින් ලකුණු කරගෙන හරිද? කෝණයේ ශීර්ෂය ලකුණු කරගෙන ඊට පස්සේ කව කට්ට ගෙනහලා කව කට්ට තියෙනවා පුතේ මේ ශීර්ෂයේ. කව කට්ට ශීර්ෂයේ තියලා කව කට්ටට චූටි දුරක් මැනගන්න. මේකේ පොඩි දුරක් මැනගන්න. මැනගෙන ඡාපයක් ලකුණු කරනවා මෙන්න මේ රේඛාව කැපිලා යන විදිහට ඔන්න. හරිද? ඊට පස්සේ මේ ඇඳපු ඡාපයේ දිග වෙනස් නොවන පරිදි ඔය දුර ඔහොමම තියාගෙන කව කට්ට ගෙනහලා මේ ඡාපයෙන් රේඛාව කැපිච්ච තැන. ඡාපයෙන් රේඛාව කැපිච්ච තැන. අන්න එතන ගානට තියෙනවා. තියලා නැවත පුතේ ඡාපයක් ලකුණු කරනවා මේ අපි කලින් ඇඳපු ඡාපයේ කැපිලා යන විදිහට. ඔන්න. ඊට පස්සේ පුතේ කවකට අයින් කරලා දැන් මේ අලුතෙන් ඡාප කැපිච්ච තැනයි කලින් අපි ශීර්ෂයේ ලකුණු කරගත්ත තැනයි මෙතනයි. ඒ තැන් දෙක පුතේ අඩිරූල තියලා යා කරන්න.
එතනයි අර ශාප කැපිච්ච තැනයි. ඒතර ඔන්නතර හැදෙන කෝණය අංශක 60ක් වෙනවා. එන අංශක 60 නිර්මාණය කරන්නේ කොහොමයි? හරිද? මේ නිර්මාණය කරේ අපි අංශක 60 කෝණය. දැන් මේක උදව් කරගෙන මේ දෙකම පුළුවන්. අංශක 60න් භාගයක් තමයි 30ක් කියන්නේ. ඔබ 30 නිර්මාණය වෙනවා. අර ටිකමයි කරන්න ඕන බලන්න. රේඛාවක් අඳිනවා. ඒක මත ශීර්ෂයේ ලකුණු කරනවා. හරිද? ඊට පස්සේ කව කටට පොඩි දුරක් අරගෙන හරිද? කව කටට පොඩි දුරක් අරගෙන කව කට්ට ගෙනහල්ලා තියෙනවා මෙන්න මේ ශීර්ෂ ලක්ෂයේ. ඊට පස්සේ කලින් වගේම ඡාපයක් ලකුණු කරනවා. ඊට පස්සේ ඡාපයෙන් පුතේ රේඛාව කැපිච්ච තැන කව කට්ට තියලා මෙතන කව කට්ට තියලා රේඛාව කැපිච්ච තැන කව කට්ට තියලා නැවත ඡාපයක් ලකුණු කරනවා අර කලින් ඇඳපු ඡාපේ කැපිලා යන විදිහට. ඔන්න. එතකොට දැන් මෙතෙන්ට අංශක 60යිනේ නේද? දැන් මෙතෙන්ට අංශක 60ක් කෝණයක් හැදෙන්නේ. මේ අංශක 60ක කෝණයක් හැදෙන්නේ මෙතෙන්ට. ඔය අංශක 60ක්නේ. මම කඩේ ඉරින් එන්නේ. දැන් අපිට 30ක් නෙවෙයි. දැන් 30ක් කියන්නේ 60න් භාගයක්නේ. එහෙනම් අපි කරන්නේ ඊළඟට මේ කෝණය සමච්ඡේදනය කරනවා. දෙකට බෙදනවා. 30 හදාගන්න. 60න් භාගයක් ගන්න මේ කෝණය සමච්ඡේදනය කරනවා. හරි කෝණය සමච්ඡේදනය කරන්නේ මෙහෙමයි. මේ අපි ගත්ත අර කව කට්ටේ ඡාප දිග පොඩ්ඩක් ලොකු කරලා කව කට්ට ඔය අංශක 60 කෝණයේ කෙලවර දෙක. ඒ කියන්නේ මෙතනයි මෙන්න මේ ලක්ෂයේයි මෙන්න මේ ලක්ෂයේයි. ඔය ලක්ෂ දෙකේ කව කට්ට තියලා ඡාප දෙකක් අඳිනවා. ඔන්න බලන්න කරන විදිය මේ. ඡාප දෙකක් අඳිනවා. මෙතන තියලා ඉස්සෙල්ලාම ඡාපයක් අඳිනවා. ඊට පස්සේ කව කට්ට ගෙනහලා අනිත් තැන මෙතනක් තියෙනවා. එතන තියලා ඡාපයක් අඳිනවා. ඊට පස්සේ ඡාප දෙක කැපිච්ච තැනයි අර ශීර්ෂය අපි ගත්ත ලක්ෂයයි. මෙතන ශීර්ෂය ගත්ත විතරනේ. මෙන්න මේ දෙක අඩුව තියලා යා කරනවා. එතකොට පුතේ මෙන්න මෙතන හැදෙන කෝණය අංශක 30ක් වෙනවා. එන අංශක 15 අඳින්න ඔතනින්ම කියලා දෙන අංශක 15 අඳින්න කිව්වොත් අර වගේම 60 ඇඳා දෙකට බෙදලා 30 ඇඳා මේ 30 කෝණයක් දෙකට බෙදුවා නම් හරි. 30 කෝණයක් දෙකට බෙදුවා මම කොට වෙන පාටකින් ඇදලා පෙන්නනම් බලන්න. ඔය 30 කෝණයක් දෙකට බෙදුවා නම් අපිට අංශක 15 පුළුවන්. බලන්න මේ. දැන් 30 කෝණය අපි ඇඳන්නේ මෙතෙන්ට. ඒතර මේක කරන්නේ 60 අඳිනවා 30 අඳිනකොට 30 කෝණයක් දෙකට බෙදනවා. 30 කෝණය දෙකට බෙදුවා නම් ඔයගලන්ට ඊළඟට අංශක 15 ඇඳ ගන්න පුළුවන්. අන්න බලන්න. ඡාපයක් ඇඳා ආයෙ මෙතන කව කට්ට තිබ්බා. ඡාපයක් ඇඳා. ඊට පස්සේ ওই ඡාප ඡේදනය වෙච්ච තැන් දෙකයි මේ ශීර්ෂ ලක්ෂයයි අඩිරූල තියලා යා කරනවා. හරි. එතකොට මෙතන හැදෙනවා අංශක 15ක කෝණය. හරි නේද පුතේ? ඔන්න එහෙනම් අපි නිර්මාණය කරා අංශක 60 30 15. ඊළඟට 60 කෝණයෙන් පාවිච්චි කරලා අපිට අඳින්න පුළුවන් අංශක 120 කියන කෝණය පුතේ. ඔන්න බලන්න අංශක 120 ඇඳගන්න විදිය. අර වගේම අපි රේඛාවක් ඇඳලා ශීර්ෂ ලක්ෂයේ ලකුණු කරගෙන හරි. අන්න බලන්න දැන්. කව කට්ට අරගෙන පුතේ අපි ඉස්සෙල්ලා වගේම කරගෙන යනවා. මුල පියවර ටික එහෙමමයි හරිද? එහෙනම් කව කට්ට තියෙනවා. කව කටට පොඩි දුරක් මැන ගන්නවා. ඊට පස්සේ ඡාපයක් ලකුණු කරනවා. ඔන්න අපි ඡාපය ඇඳලා. ඊට පස්සේ අපි මේ ඡාපයේ මත පුතේ 60 කෝණ දෙකක් 120 කියන්නේ 60 දෙකයිනේ. එහෙනම් මේ ඡාපයේ මත පුතේ 60 කෝණ දෙකක්. ඔන්න බලන්න. ඉස්සෙල්ලාම මොන ඡාපයක් ලකුණු කරනවා කව කට්ට තියලා. එතන මෙතෙන්දී අංශක 60ක් හැදෙනවා. ඊළඟට කව කට්ට ගෙනල්ලා පුතේ මේ ඡාපයේ කැපිච්ච තැන තියෙනවා. තියලා තව ඡාපයක් ලකුණු කරනවා. ඒතර තව 60 කෝණයක් හැදෙනවා. එනවනේ 60 කෝණ දෙකයි. හරිද? ඊට පස්සේ මෙතන ශීර්ෂ ලක්ෂයයි අර අවසානයේ අංශක 120ට කැපිච්ච ඡාපයයි ඒ දෙක යා කරනවා. එතකොට මෙන්න මෙතන කෝණය අංශක 120ක් වෙනවා. 60 කෝණ දෙකක් නිර්මාණය කරේ.
හරිද? මේ අමතර කාරණයක් මම කරන්නේ ඔයගොල්ලෝ විභාගයට එයි කියලා හිතන ඉඳ ඒ කෝණ නිර්මාණ ටික හරියටම බලා ගන්න. ඊළඟට පුතේ අපි අංශක 90 කෝණේ නිර්මාණය බලන්න. අංශක 90 කෝණය කරන්නේ මෙහෙමයි. කලින් විදිහටම පුතේ අපි කරන්නේ ඡාපයක් ලකුණු කරලා රේඛාවක් ලකුණු කරලා මේක මත ශීර්ෂ ලක්ෂය ලකුණු කර ගන්නවා. ඊට පස්සේ කවකට අරගෙන මෙන්න මේ කවකටට පොඩි දුරක් වෙනගෙන ශීර්ෂ ලක්ෂයේ කවකට තියලා මෙතන කවකට තියලා කලින් වගේම අපි ඡාපයක් ලකුණු කරනවා. කලින් වගේම ඡාපයක් ලකුණු කරනවා. බලන්න. පොඩි දුරක් අරගෙන කවකටට කලින් වගේම අපි ඡාපයක් ලකුණු කරනවා. හරිද? ඊට පස්සේ මේ ඡාපය මත ක්‍රම දෙකක් තියෙනවා. දෙපැත්තෙන් ඇඳලා කෙලිම අණු ඇඳ ගන්නත් පුළුවන්. හරිද? නැත්තම් අපිට මෙන්න මෙහෙම කරන්නත් පුළුවන්. බලන්න. එහා පැත්තේ රේඛාවත් අපිට දික් කරමු අපි. ඊට පස්සේ විතර අපි කරන්නේ රයිට්. ඊට පස්සේ අපි කරන්නේ මේ කවකට අරගෙන පුතේ මෙන්න මේ ඡාපයෙන් මේ රේඛාව කැපිච්ච තැන් දෙක තියෙනවානේ. අන්නේ තැන් දෙකේ කවකට තියලා උඩ පැත්තෙන් ඡාපයයි අනික් කෙළවරට ඇවිල්ලා එතනිනුත් උඩ පැත්තෙන් ඡාපයයි ලකුණු කරනවා මේ ඡාප දෙක කැපෙන විදියට. ඡාප දෙක කැපෙන විදියට ලකුණු කර ගන්න ඕනේ. ඊට පස්සේ පුතේ කවකට අයින් කරලා ඔන්න ඒ ඡාප කැපිච්ච තැනයි අර ශීර්ෂය අපි ලකුණු කරගත්ත ලක්ෂයයි අඩුව තියලා යා කරනවා. ඒතර ඔන්න ඔතන හැදෙනවා අංශක 90. හරිද? ඊට පස්සේ අපිට 45 කෝණේ නිර්මාණය කරන්න ඕන නම් ওই ටිකම කරලා 90 ඇදලා ඔය 90 කෝණේ දෙකට බෙදුවා නම් හරි. 90 කෝණේ දෙකට බෙදුවා නම් හරි පුතේ. 45 අඳින්න ওই ටිකම කරලා 90 කෝණේ දෙකට බෙදනවා. බලන්න 90 කෝණේ දෙකට බෙදෙන විදිහ. 90 කෝණේ දෙකට බෙදන්න පුතේ 90 කෝණේ කෙලවර දෙක. මෙතන කවකට තියලා ඉස්සෙල්ලාම ඡාපයක් ලකුණු කරන්න. ඊට පස්සේ ආය අනිත් ලක්ෂය මෙන්න මෙතන තියලා ඡාපයක් ලකුණු කරන්න. ඊට පස්සේ ඡාප කැපෙට තැනයි මෙන්න මේ ශීර්ෂ ලක්ෂයයි අඩුව තියලා යා කරන්න. ඒතර මෙන්න මෙතන කෝණය අංශක 45ක් වෙනවා. 90 ඇඳලා දෙකට බෙදෙන එක කරේ. 90 ඇඳලා දෙකට බෙදෙන එක කරේ. හරි නේද? රයිට්. එන්නෝන අපි පුතේ ওই ටික පොඩ්ඩක් මතක තියාගන්න. ඊළඟට තව අමතර වෙන ඔයගලන්ට ලම්බක නිර්මාණය. ඔය ටික පොඩ්ඩක් මතක ත්‍රිකෝණ නිර්මාණයක් කරගන්න විදිහ ඒ ටික පොඩ්ඩක් බලාගෙන යන්න. හරි. එහෙනම් අපි නිර්මාණ කොටස කතා කරලා ඉවර කරේ. එහෙනම් පුතේ ඊළඟ ගැටලුවට යමු. හරි. ඉස්සෙල්ලාම පුතේ අපි මේ ගානේ ඔයාලට B කොටස තමයි සාකච්ඡා කරන්න සූදානම් වෙන්නේ. හරිද? B කොටසේ පුතේ ඉස්සෙල්ලාම කියනවා බිත්තර දුසිමක්. දුසිමක් කියන්නේ 12ක් නේ. එහෙනම් බිත්තර 12ක මිල දීලා තියෙනවා. එහෙනම් බිත්තර 12ක මිල රුපියල් 207යිලු. හරිද? අපෙන් අහන ප්‍රශ්නේ තමයි බිත්තර 50ක මිල කොච්චරද කියලා. හරි. එහෙනම් පුතේ මේක සමානුපාත පාවිච්චි කරලා හදමු අපි. එතකොට පුතේ මෙතන සමානුපාත වන්න හුරු වෙන්නත් එක්කම මේ විදිහටම හදනවා හොඳට අහගන්න. හරිද? එතකොට පුතේ මේක කියන්නේ බිත්තර ප්‍රමාණයයි ඒ වායේ මිලයිනේ තියෙන්නේ. ඒතර බිත්තර තියෙනවලු 12ක් මුලින් මිල වෙනවා රුපියල් 207ක්. හරිද? ඊළඟ අපෙන් අහන්නේ බිත්තර 50ක වටිනාකම රුපියල් කොච්චරද කියලා මම එක x දාගන්නවා. දැන් x නේ හොයන්න ඕනේ. හරි මම එන සමානුපාතය ලියනවා මෙහෙම. මේකේ ඉර යට තියෙන එක නෑනේ දන්නේ නැත්නම් ඒක යාව ඉර උඩින් ලියා ගන්නවා x බෙදීම මෙයා උඩින් ලියා ගන්නේ.
x බෙදීම 207 කියලා මේ පැත්තේ සමානුපාතය ලියනවා. අනුපාතය ලියනවා. එතන මේ පැත්තේ දැන් x ට අනුරූපව තියෙන මේ පැත්තේ 50නේ. එහෙනම් මේ පැත්ත ලියනවා 50 බෙදීම 12යි කියලා. හරිද? දැන් ওই දෙක සමාන කරලා x වලට අගයක් හොයන්න තියෙනවා. ඊළඟට බෙදීම 207 නැති කරන්න පුතේ දෙපැත්තම 207න් ගුණ කරන්න ඕනේ. හරි දෙපැත්තම 207න් ගුණ කරන්න. එහෙනම් x සමානයි පුතේ බලන්න මේ බෙදීම 207 නැති කරන්න 207න් ගුණ කරන්න ඕනේ. එහෙනම් x සමානයි කියනවා 50 බෙදීම 12 ගුණ කිරීම 207. හරි. එහෙනම් මේක සුළු කරමු පුතේ ඔන්න බලන්න. අපි මේක උඩයට කැපෙන් ටික අපමු 50යි 12යි බෙදන්න පුරන්නේ දෙකෙන් 50 දෙකෙන් බෙදුවාම 25යි 12 දෙකෙන් බෙදුවාම 6යි. ඊට පස්සේ 207යි 6යි බෙදන්න පුළුවන් 3ෙන්. 3ෙන් බෙදුවොත්. ඒතර 6ට 3 ඒවා 2යි. 207 3ෙන් බෙදුවාම 20ට 3 ඒවා 6යි 2ක් ඉතුරුයි. 27ට 3 ඒවා 9යි. හරිද? දැන් උඩට බෙදෙන්නේ නැහැ නේ. දැන් නම් ගුණ කරමු අපි. 69 25න්. 69 ගුණ කරනවා 25න්. සුළු කිරීම පොඩ්ඩක් ලොකු සුළු කිරීමක් එන්නේ. 5 9 45යි 4ක් ඉතුරුයි 5 6 30යි 30යි 4යි 34යි දෙවරක් 9 18යි එකක් ඉතුරුයි දෙවරක් 6 12යි 1යි 13යි එහෙනම් එන උත්තරේ 5යි 8යි 4යි 12යි එකක් ඉතුරුයි 3යි 3යි 6යි අර ඉතුරු 1යි 7යි තව 1යි එන උත්තරේ එනවා 1725යි ඉර උඩ තව ඉරයට දෙකක් ඉතුරු වුණා. දැන් ඔක දෙකෙන් බෙදන්න. 17ට දෙකේ 8යි. එකක් ඉතුරුයි. 12ට දෙකේ 6යි. 5ට දෙකේ 2යි. එකක් ඉතුරුයි. 10ට දෙකේ 5යි. එහෙනම් උත්තරේ එනවා පුතේ 862යි 150යි කියලා. 862යි 150යි උත්තරේ. හරි. ඊළඟට C කොටසට යමු. පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 135ක් වේ. එක්තරා මෝටර් රථයකට කිලෝමීටර් 180ක් යාමට පෙට්‍රල් ලීටර් 40ක් වැය වේ. එම මෝටර් සයිකලයකට කිලෝමීටර් 495ක් යාමට අවශ්‍ය වන අවශ්‍ය කොපමණ මුදලක පෙට්‍රල් ලබා ගත යුතුද? හරි එහෙනම් අපි ඉස්සෙල්ලාම අවශ්‍ය වෙන පෙට්‍රල් ප්‍රමාණය හොයාගෙන ඉමු. දැන් මෙතන පුතේ අනුපාතය ලියන්න රාශීන් දෙක වෙන්නේ පෙට්‍රල් ප්‍රමාණයයි හරිද? පෙට්‍රල් ප්‍රමාණයයි ගමන් කරන දුරයිනේ. එතන ඉස්සෙල්ලාම කියනවා පෙට්‍රල් ලීටර් 4කින් කිලෝමීටර් 180ක් යන්න පුළුවන් කියලා. ඊළඟ ප්‍රශ්නේ අහන්නේ අපෙන් කිලෝමීටර් 495ක් යන්න නම් අවශ්‍ය පෙට්‍රල් ප්‍රමාණය කොච්චරද? මම x කියලා දාගන්නවා. එතකොට මේ පැත්තේ සමානුපාතය එනවා x බෙදීම 4 මේ පැත්තේ සමානුපාතය එනවා 495 බෙදීම 180. හරි. ඊට පස්සේ මේ පැත්තේ බෙදීම 4 නැති කරන්න ಗುಣ කරන්න. එතකොට x සමානයි 495 බෙදීම 180 ගුණ කරන්න පුතේ 4. හරිද? දැන් සුළු කරමු අපි. මේ දෙකම 4ෙන් බෙදන්න පුළුවන්. 4ට 4 ඒව 1යි. 180 4ෙන් බෙදුවාම 45යි. දැන් 495 පුතේ 45න් බෙදන්න. 49ට 45 ඒව 1යි. 4ක් ඉතුරුයි. ආයි 45ට 45 ඒව 1යි. ඒ කියන්නේ ලීටර් 11ක පෙට්‍රල් ඕනේ. එන පෙට්‍රල් අවශ්‍ය පෙට්‍රල් ප්‍රමාණය ලීටර් 11යි. ඊට පස්සේ මේකට යන වියදම හොයන්න පුතේ. පෙට්‍රල් ලීටර් එකක් රුපියල් 135යිනේ. පෙට්‍රල් ලීටර් එකක් රුපියල් 135යි නම් යන වියදම හොයන්න 135 ගුණ කරන්න පුතේ 11. ගුණ කරමු. 11 වරක් 5 55යි 5ක් ඉතුරුයි. 11 වරක් 3 33යි 5යි 38යි 3ක් ඉතුරුයි. 11 වරක් 1 11යි 3යි 14යි. එන රුපියල් 1485යි යන වියදම වෙන්නේ පෙට්‍රල් සඳහා.
රයිට්. එනවනම් අපි දෙවෙනි ගාන කතා කරලා ඉවරයි සමානුපාත සම්බන්ධ ගානක් කතා කරේ. ඒකේ ප්‍රති දර්ශක කොටස තව අපිට තියන්න පස්සේ සාකච්ඡා කරමු. හරිද? හරි. ඊළඟ ප්‍රති විජ්ජීය ප්‍රකාශන සම්බන්ධ ගානක් තියෙන්නේ පොඩ්ඩක් ළමයිට අමාරු ගානක්. හොඳට අහගන්න. හොඳට අහගන්න පුතේ. රයිට්. අපිට කියනවා මෙන්න මෙහෙම රූපයක් දීලා රූපේ වෙනම ගම් බලන්න. රයිට්. ඔන්නෝම රූප සටහනක් දීලා තියෙනවා. දැන් පැහැදිලි ඇති මං හිතන්නේ. මේක තියෙනවා පුතේ අපි මිනුම් ටික ඔන්න ලකුණු කරන්නම්. මේ පැත්තේ තියෙන්නේ දිග සෙන්ටිමීටර් 2x ධන 5යි. ඒතර මෙන්න මේ පැත්ත. දෙකයි x ධන 5යි කියලා කියනවා දිග පැත්ත මේ පැත්ත. පළල පැත්ත නම් x ධන 3 පැහැදිලිව පේන්න තියෙනවා x ධන 3යි. කොහොමද කියන්නේ? x ඇසුරෙන් ABCD වර්ගඵලය හොයන්න. ඒකට මෙන්න මේ වර්ගඵලයනේ හොයන්න තියෙන්නේ. එතන මෙතන තියෙන ඍජු කෝණාශ්‍රය යන්න පුතේ. එතන ඍජු කෝණාශ්‍රයක වර්ගඵලය හොයන්න අපි කරන්න ඕනි. වර්ගඵලය හොයන්න කරන්න ඕනි. මේකේ දිග සහ පළල ගුණ කරන්න ඕනි. එතන දිග තියෙනවා 2x ධන 5. පළල තියෙනවා x ධන 3. එහෙනම් මේක සුළු කරද්දි පුතේ ඔයගොල්ලෝ කරන්න ඕනි පළවෙනි ප්‍රකාශනයේ පද දෙකෙන් දෙවෙනි ප්‍රකාශනයේ පද දෙක ගුණ කරන්න ඕනි. එහෙනම් ඉස්සෙල්ලාම මම ගුණ කරනවා 2x ගෙන් x ධන 3 කියන ප්‍රකාශනය. ඊළඟ පදේ 5නේ. එහෙනම් 5න් x ධන 3 කියන ප්‍රකාශනය. දැන් සුළු කරන්න පුතේ. මේ බලන්න. 2x ගෙන් x ගුණ කරාම 2x වල වර්ගය. ඊට පස්සේ 2x ගෙන් 3 ගුණ කරාම දෙවරක් 3 6යි 6යි x. ඔන්න දැන් 2x ගෙන් ගුණ කරා. ඊළඟට 5න් ගුණ කරන්න. 5 ගුණ කිරීම x කියන්නේ 5යි x. 5 ගුණ කිරීම 3යි කියන්නේ 5 3 15යි. හරි. දැන් සජාතීය පද සුළු කරන්න. 2x වර්ගය වෙන නෑනේ වර්ගපද. ඒක හැමම තියන්න. 6x ට 5x එකතු කරාම 6යි 5යි 11යි x. තව තියෙනවා පුතේ ධන 15ක්. ඔන්න අපි එහෙනම් සුළු කරා ඒ කොටස. හරි නේද? ඊට පස්සේ දෙවෙනි කොටසට යම් පුතේ අපි. අඳුරු කොළ කොටසින් දැක්වෙන්නේ ABC ට පිටතින් පළල සෙන්ටිමීටර් පළල සෙන්ටිමීටර් x රාමුවක් සවිකර ඇති ආකාරයයි. එතන මෙන්න මේ කොටසේ පළල x කියලා දීලා තියෙනවා. මෙන්න මේ කොටස x. ඉතින් මෙතෙන් ඉඳන් මෙතෙන්ට දිග x. මෙන්න මේ පරතරය x. හරිද? x වෙන රාමුවක් හයි කරලා තියෙනවා. එතකොට අපිට අහන්නේ PQRS සම්පූර්ණ රූපයේ පරිමිතිය. හරි. එහෙනම් සම්පූර්ණ රූපයේ වර්ගඵලය වර්ගඵලය. එහෙනම් PQRS වර්ගඵලය හොයන්න පුතේ අපි ඒකෙත් මෙන්න මේ දිග පැත්තයි මෙන්න මේ දිග පැත්තයි මෙන්න මේ පළල පැත්තයි හොයාගන්න ඕනේ කොච්චරද කියලා. එතකොට දැන් දිග පැත්තට පුතේ එකතු වෙනවා මෙන්න මේ කෑල්ල x මේ කෑල්ල x මේ කෑල්ල 2x ධන 5නේ. එහෙනම් ඉස්සෙල්ලාම මේකේ දිග හොයාගන්න පුතේ කලින් දිග තිබුණේ 2x ධන 5යි මේකට තව x කෑලි දෙකක් එකතු වෙනවා. ඒතර ඒ ටික එකතු කරාම 2x ට x එකතු කරාම 3x ඒකට x එකතු කරාම 4x. එහෙනම් 4x ධන 5යි කියලා දිග පැත්ත එනවා. හරි. ඊට පස්සේ පුතේ පළල පැත්ත හොයන්න. පළල හොයන්න. මේකේ පළල ඉන්නේ x ධන 3නේ. මේ x ධන 3 කියන එකට තව x කෑලි දෙකක් එකතු වෙනවා. එතකොට x ධන x කියන්නේ 3x නේ. එහෙනම් 3x ධන 3යි පුතේ පළල වෙන්නේ. දැන් එහෙනම් මේකේ වර්ගඵලය හොයන්න පුතේ දිගයි පළලයි ගුණ කරන්න. දිග තියෙන්නේ 4x ධන 5යි පළල තියෙන්නේ 3x ධන 3යි. දැන් ගුණ කරන්න ඔබ. ඉස්සෙල්ලාම 4x කියන මම මෙහෙම ලියන්නතොර නිකන් ලියලා ගුණ කරන්න ඕන බෑ මෙහෙම ගුණ කරන්නේ. x ගෙන් ගුණ කරනවා 3x. පළවෙනි ප්‍රකාශනයෙන් ගුණ කරන්න එපා. ඊට පස්සේ 4x ගෙන් ගුණ කරන්න ඕනේ 3.
මේ පත දෙකම ගුණ කරනවා. අර වරහම දාලා කුරු කරපු එකම මම මේ එක පියවරෙන් කරන්නේ. 4ix 3ix ෙන් ගුණ කරාම 4 වරක් 3 12යි x ගුණ කිරීම x වර්ගයයි. හරිද? ඊට පස්සේ 4 වරක් 3 12යි තව තියෙනවා x එකක්. ඊට පස්සේ 5න් ගුණ කරන්න. 5 වරක් 3 15යි තව තියෙනවා x එකක්. අනිත් එක 5 වරක් 3 15යි ඒකට x එකක් නැහැ. අද සජාතීය පද සුදු කරන්න. 12ix වර්ග තියෙනවා. ඊට පස්සේ 12ix ට 15ix එකතු කරන්න තියෙනවා 27ix. තව තියෙනවා ධන 15. තව තියෙනවා ධන 15. හරි නේද? ඊළඟට පුතේ අඳුරු කරන ලද කොටසේ වර්ගඵලය හොයන්න. එන අඳුරු කරපු කොටසේ වර්ගඵලය හොයන්න. දැන් මේ හොයාගත්තේ අපි මේ ලොකු රුචිකෝණාශ්‍රයේ වර්ගඵලයයි මැද තියෙන චූටි රුචිකෝණාශ්‍රයේ වර්ගඵලයයිනේ. එන අඳුරු කරපු ටිකේ වර්ගඵලය හොයන්න. ඔය ලොකු එකේ වර්ගඵලයෙන් පොඩි එකේ වර්ගඵලය අඩු කරන්න පුතේ. ලොකු එකේ වර්ගඵලයෙන් පොඩි එකේ වර්ගඵලය අඩු කරන්න. ඔන්න බලන්න එහෙනම්. PQRS ගේ වර්ගඵලය ආවේ අපිට 12ix වර්ග ධන 27ix ධන 15ක් නේ. මෙයාගෙන් අඩු කරන්න පුතේ පොඩි එකේ වර්ගඵලය ආවේ අපිට ඉතින් 2ix වර්ග පොඩි එකේ වර්ගඵලය 2ix වර්ග ධන 11ix ධන 15ක් නේ. හරි දැන් අඩු කරන්න ওই දෙක පුතේ. සජාතීය පද අඩු කරගෙන යන්න. මෙතන 15න් 15ක් අඩු කරොත් බිඳුවයිනේ. 27න් 11ක් අඩු කරොත් 16යිනේ. 12න් 2ක් අඩු කරොත් 10යිනේ. එහෙනම් ඉතුරු වෙන්නේ පුතේ 10යි x වර්ග ධන 16යි x කියලා. ඔන්න ඉතිරි කොටසේ වර්ගඵලය. අඩු කිරීම කරේ අපි. ලොකු එකේ වර්ගඵලයෙන් පොඩි එකේ වර්ගඵලය අඩු කරා. x සමානයි 10යි නම් අඳුරු කළ කොටසේ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර වලින්. එහෙනම් මේකට x සමානයි 10 ආදේශ කරන්නනේ තියෙන්නේ. ඔන්න බලන්න. x සමානයි 10 විට. ආදේශය කරමු අපි. 10යි x වෙනුවට 10යි ඒකේ වර්ගය. එකතු කිරීම 16යි x වෙනුවට 10යි. එහෙනම් 10 ගුණ කිරීම 10 වර්ගයේ 100 ධන 16 10ක් 160යි. 100 10න් ගුණ කරාම 1000යි. ඒකට එකතු කරන්න 160ක්. 1000යි 160යි එකතු කරාම 1160යි වර්ග සෙන්ටිමීටර. 1160යි වර්ග සෙන්ටිමීටර. හරි නේද? ඊළඟට පුතේ 5 වෙනි කොටස බලන්න. ඒක නිකම්ම ආදේශය කරේ x වෙනුවට 10 ආදේශ කරා. එම රාමුව සවිකිරීම සඳහා වර්ග සෙන්ටිමීටරයට රුපියල් 5ක් වැය වේ නම් රාමුව සඳහා වැය වූ මුදල. එහෙනම් 5 වෙනි කොටස කියන්නේ මේ වර්ග සෙන්ටිමීටර එකකට රුපියල් 5යි. එහෙනම් ඔක්කොම වර්ගඵලයේ තියෙන පුතේ 1160යි වර්ග සෙන්ටිමීටර කියලා. එහෙනම් මේක ගුණ කරන්න පුතේ එක වර්ග සෙන්ටිමීටරයකට රුපියල් 5යි නම් රුපියල් 5යි. තර 5 වරක් 0යි 5 වරක් 30යි 3ක් ඉතුරුයි 5 වරක් 1 5යි 3යි 8යි 5 වරක් 1 5යි. එහෙනම් රුපියල් 5800යි පුතේ 5800යි මෙන්න මේ රාමුව සඳහා වැය වෙච්ච මුදල වෙන්නේ. හරි. එහෙනම් අඩුපාඩු හදාගන්න පුතේ. සම්පූර්ණ ගානම තියෙනවා ලකුණු දාලා හදාගන්න. එහෙනම් අපි ගැටලු 4ක් සාකච්ඡා කරා. මේ જાති ගානකුත් ගොඩක් වෙලාට ඔයගොල්ලෝ එන්න ඊට කට තියෙනවා. ඒක හොඳට බලහකට යන්න. හරිද? රයිට්. එහෙනම් අපි ඊළඟට යමු පුතේ 5 වෙනි ගානට.
හැමදාමත් විශිෂ්ටයන් බිහි කළ අපේ ගණිතය පන්තියෙන් බිහිකූ තවත් විශිෂ්ටයෙක්. මම ෆාතිමා මස්ලා මේ වෙනකොට කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ දෙවැනි වසරේ නීති විද්‍යාර්ථියක් විදිහට නීති උපාධිය හදාරමින් ඉන්නවා. මම සාමාන්‍ය පෙළ කරේ 2020 වසරේ. මට හොඳට මතකයි ඒ කාලේ මගේ විෂයන් නමේම මට අමාරුම විෂය වුණේ ගණිතය විෂය. ඉතින් ගණිත විෂය සහ අඩුම ලකුණු තිබුණේ මට ගණිතය විෂයට. ඉතින් ওই කාලේ තමයි මට හම්බ වෙන්නේ රසික සර්ගේ ගණිතය පන්තිය. මම පන්තියට යන්නේ 10 වසරේ පළවෙනි වාරයේ අවසානයේ වගේ. ඒ අනකොට මට හොඳට මතකයි 10 වසරේ පළවෙනි වාරයට මට ලකුණු තිබුණේ ලකුණු 30ක් වගේ තාම අඩු ප්‍රමාණයක්. ඉතින් එතන ඉඳලා මම වසර දෙකක් මගේ සාමාන්‍ය පෙළ විභාගයේ වෙනකම්ම මම ගණන් ඉගෙන ගත්තේ රසික සර්ගෙන්. ওই කාලේ රටේ COVID-19 ප්‍රශ්න ආර්ථික ප්‍රශ්න ගොඩාක් තිබුණා. හරිම අර්බුදකාරී වාතාවරණයක්. ඒ වාතාවරණය ඇතුළේ වුණත් සර් අපිව කිසිම වෙලාවක අත් නොහැර මම සාමාන්‍ය පෙළ විභාගයෙන් ඒ 9ක් ගන්නකොට ගණිතයේ විෂයටත් උසස් ලෙස ඒ සාමාන්‍යතයක් ගන්න සර්ගේ වැඩපිළිවෙල සහ සර්ගේ ප්‍රශ්න පත්‍ර ඊට පස්සේ සර් උගන්වපු පාඩම් මහත් පිටුවහලක් සර් හරිම වැඩපිළිවෙලකට નિયમિત කාලයට සිලබස් එක ඉවර කරලා අපිට අවශ්‍ය පුනරීක්ෂණ ටික හරිම කාලේ කරා. ඒ වගේම සෑහෙන්න වැඩ කොටසක් අපිට කෙරෙව්වා ඒ පොඩි කාලය ඇතුළත. ජ්‍යාමිතිය ගණන් ටික අපිට අමාරු ගණන් ටික සර් ළඟට ඇවිල්ලා හැමදාම කියලා දුන්නා. 10 පාරක් ඇහුවොත් සර් 10 පාරම කියලා දුන්නා. ඉතින් මට හොඳට මතකයි මට මේ ලෝම දෙයක් තේරෙන්නේ නැතුව පන්තියට ඇවිල්ලා පන්තියෙන් අයින් වෙනකොට මට තව කෙනෙකුට ගණන් පැහැදිලි කරන්න පුළුවන් මට්ටමට ගණන් දියුණු වෙලා තිබුණා. ඉතින් මම කියන්නේ කෙනෙකුට සාමාන්‍ය පෙළට විශිෂ්ට ඒ සාමර්ථ්‍යයක් ගණිතයට ගන්න ඕනි නම් සහ හොඳට ගණන් ටික තේරුම් අරගෙන ඉගෙන ගන්න ඕනි නම් හරියට වැඩ කරන්න ඕනි නම් පිළිවෙලට වැඩ ටික හදා ගන්න ඕනි නම් යන්න ඕනි තැන තමයි රසික සර්ගේ ගණිතය පන්තිය. මොකද ඒකට මාත් එක්ක පන්තිය ආපු මගේ යාළුවෝත් හැමෝම සාක්ෂි දන්නවා. මොකද අපි ගණන් වලට ඉතා අඩු මට්ටමකින් ඉඳලා ගණන් වලට ඒ සාමර්ථ්‍යයක් ගත්තේ සර්ගේ ඒ වැඩ පිළිවෙල හින්දා. ඉතින් පුංචි දලඹු පැටවුනේ ඔයත් එන්න පාට පිරුණු අත්තටු එක්ක ලස්සන අනාගතයකට පියඹා යන්න. ගණිතයේ රසිකත්වය ඔයාව පාටපාටින් හැඩ කරන්නම් වැඩ්ඩො හදන ගණන් පන්තියේ අපේ සර් රසික ලක්මාල්. හරි එහෙනම් පුතේ ඊළඟ ගානට යමු. පස්වෙනි ගාන සංඛ්‍යා රටා පාඩමින් තියෙන්නේ බලාගන්න. මේක තමයි පළවෙනි ගාන අපින් අහන්නේ. පළවෙනි ගැටලුව අහන්නේ ඉහත කව තුන උපයෝගී කරගෙන හතරවන කවයේ ඇති ත්‍රිකෝණ හා වෘත්ත සංඛ්‍යාව ලියා දක්වන්න. හරි. අපි බලමු නම් ත්‍රිකෝණ සංඛ්‍යාව ඉස්සෙල්ලාම. පළවෙනි මේකේ ත්‍රිකෝණ තියෙනවා පුතේ 2යි මෙතන 2යි 3යි 4යි 5. පළවෙනි එකේ ත්‍රිකෝණ 5යි. දෙවෙනි එකේ පුතේ 2යි ඉතින් පටන් ගත්තා මම 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9ක් තියෙනවා. තුන්වෙනි එකේ පුතේ ත්‍රිකෝණ තියෙනවා ඉතින් පටන් ගන්නම් 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි 13යි. හරි. දැන් රටාව පොඩ්ඩක් අහුවෙලා ඇතිනේ. එහෙනම් මෙතන 5 ඉඳලා 4ක් ගිහිල්ලා 9 ඉඳලා 4ක් ගිහිල්ලා එන ඊළඟ එකට පුතේ ත්‍රිකෝණ සංඛ්‍යාව හොයන්න 15ට 4ක් එකතු 13ට 4ක් එකතු කරන්න. එහෙනම් ඊළඟ එකේ ත්‍රිකෝණ සංඛ්‍යාව 17යි. මේ අපි ලකුණු කරේ ත්‍රිකෝණ සංඛ්‍යාව. ඊළඟ වෘත්ත බලන්න. පළවෙනි එකේ පුතේ වෘත්ත තියෙනවා මේ ත්‍රිකෝණනේ. වෘත්ත බලන්න. පළවෙනි එකේ වෘත්ත තියෙනවා 1යි 2යි 3යි 4ක්. දෙවෙනි එකේ වෘත්ත තියෙනවා 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8ක්. තුන්වෙනි එකේ වෘත්ත තියෙනවා පුතේ 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි. ඔහොම රටාව යන්නේ. ඒ කියන්නේ 4න් 4 යන 4 ගුණාකාරනේ. එහෙනම් ඊළඟ පදේ වෙන්නේ 16යි. මේ වෘත්තවල රටාව. හරි නේද? ඒ කියන්නේ කම්ම ඕනි කෙනෙකුට නම් පොඩි ළමයෙකුට උත්තර ලියන්න පුළුවන් ප්‍රශ්නයක්. හරි. දෙවෙනි එක බලන්න.
ඉහත අවස්ථාව උපයෝගී කරගෙන එන්වන කවයේ ඇති ත්‍රිකෝණ සංඛ්‍යාව හා වෘත්ත සංඛ්‍යාව ගණනය කරන්න. හරි. අපි නම් ත්‍රිකෝණ සංඛ්‍යාවට එන්වන පදේ කියලා සාධාරණ පදේ ලියන්න තියෙන්නේ. එහෙනම් ත්‍රිකෝණ සංඛ්‍යා රටාවෙන් මේකේ සාධාරණ පදේ හොයන්න සංඛ්‍යාවක සාධාරණ පදේ හොයන්න අපි කරන්න පුතේ ඉස්සෙල්ලාම මේ පද අනුයාත පද දෙකක් අතර. අනුයාතය කියන්නේ එක ළඟ තියෙන පද දෙකක් අතර වෙනස බලනවා. දැන් මෙතන වෙනස බලන්න අඩු කරන්න පුතේ දෙවෙනි පදයෙන් පළවෙනි පදේ. 9න් 5ක් අඩු කරාම 4යිනේ. අපි යන්නේ වෙනස ලියා ගන්නවා ඉස්සෙල්ලාම. පද අතර වෙනස ලියා ගන්න. හරිද? ඊට පස්සේ ඒකට එන්න අකුරක් දාගන්න. එන 4යින් ඊට පස්සේ බලන්න මේ පද අතර වෙනස. ඒ කියන්නේ 4ට වඩා පළවෙනි පදයේ 5 කියන එක අඩුද වැඩිද කියලා. ඒතර 4ට වඩා 5 වැඩිනේ. වැඩි නම් පුතේ මෙතෙන්ට දානවා ධන. ඊළඟට බලන්න කීයක් වැඩිද කියලා. 4ට වඩා 5 කියන්නේ එකක් වැඩි. එහෙනම් 4යි n ධන 1යි කියලා සාධාරණ පදේ එනවා. ඊළඟ වෘත්ත වලට ලියමු. පද අතර වෙනස බලනවා කලින් වගේම. පද අතර වෙනස 4යිනේ. පද අතර වෙනස 4යි නම් 4යි n කියලා දාගන්න. ඊට පස්සේ බලනවා පළවෙනි පදය අඩුයිද වැඩිද කියලා. එතකොට පළවෙනි පදේ අඩුත් නෑ වැඩිත් නෑනේ වෙනසක් නෑනේ. එහෙනම් වෙනසක් නැත්තම් මේකට එකතු කරන්නෙත් නෑ අඩු කරන්නෙත් නෑ. එහෙනම් සාධාරණ පදේ වෙන්නේ 4යි n විතරයි. හරි නේද? ඔන්නෝමයි සාධාරණ පදය හදන්නේ. ඊළඟට කියනවා පුතේ තුන්වෙනි එක ඒ අනුව n වෙනි අවස්ථාව සඳහා භාවිතා කර ඇති මුළු ත්‍රිකෝණ හා වෘත්ත ගණන. එහෙනම් මේ දෙකේ එකතු අහන්නේ. එකතු කරන්නේ ඔය දෙක එකතු කරන්න. එහෙනම් ත්‍රිකෝණ තියෙනවා පුතේ 4යින් ධන එකක්, වෘත්ත තියෙනවා පුතේ 4යින් ප්‍රමාණයක්. එහෙනම් මුළු ත්‍රිකෝණ සහ වෘත්ත ප්‍රමාණය හොයන්නේ මේ දෙක එකතු කරන්න. එහෙනම් මෙයයි මෙයයි එකතු කරන්න. 4යින් ධන 4යින් කියන්නේ 8යින්. තව තියෙනවා පුතේ ධන එකක්. එහෙනම් 8යින් ධන එකයි උත්තරේ වෙන්නේ. 8යින් ධන එකයි උත්තරේ. හතරවෙනි එක. 20 වෙනි අවස්ථාවේ ඇති කවයේ ත්‍රිකෝණ හා වෘත්ත ගාන වෙන වෙනම සොයන්න. හරි. එහෙනම් 20 වෙනි පදේනේ හොයන්න තියෙන්නේ. එහෙනම් අපි ත්‍රිකෝණ ගණන හොයමු බලන්න. ත්‍රිකෝණ ගණන හොයන්න පුතේ ඒකේ සාධාරණ පදය 4යින් ධන එකනේ. මේකේ පුතේ 20 වෙනි පදේ හොයන්න n වෙනුවට 20 ආදේශ කරන්න. ඒතර 4 වරක් 20 ධන එක 20 4ක් 80යි 80 ධන එක 80යි එකයි එකතු කරාම 81යි. එන උත්තරේ එනවා 81යි කියන්නේ. ඊට පස්සේ වෘත්ත ගාන හොයාගන්න පුතේ. වෘත්ත ගාන දැක්කන සූත්‍රය 4යින්. එහෙනම් 20 වෙනි පදේ හොයන්න 4 වරක් 20 20 4ක් පුතේ 80යි. හරි. ඊට පස්සේ එකතුව 121ක් වන ත්‍රිකෝණ ගණන කීයද අහනවා. හරිද? එහෙනම් දැන් මේ දෙක එකතුව 81යි 80යි කියලා හරි. හරිද? එතකොට ඔයගලන්ට පේනවා මෙතන හැමතිස්සෙම හැම රටාවකම දැන් මේ උණේක බලන්නකෝ දැන් මේ අපි මේ දීප රටාව දැන් මේ පළවෙනි අවස්ථාව බලන්න මෙතන ත්‍රිකෝණ ගාන වෘත්ත ගානට වඩා ත්‍රිකෝණ ගාන එකක් වැඩිනේ. හැම එකෙම එහෙම යනවා. මම උනායි ලියලා පෙන්නන්න වෙනම. දැන් මේ තියෙන ත්‍රිකෝණ සංඛ්‍යාව හරිද? ත්‍රිකෝණ සංඛ්‍යාව වෙන්නේ 5යි 9යි 13යි 17යි. ඔහොමනේ ආවේ. ඊට පස්සේ වෘත්ත සංඛ්‍යාව වෙන්නේ 4යි 8යි 12යි 16යි. ඒතර හැමතිස්සෙම පුතේ ත්‍රිකෝණ සංඛ්‍යාවට වෘත්ත සංඛ්‍යාවට වඩා ත්‍රිකෝණ සංඛ්‍යාව එකක් වැඩිීමේ. එකක් වැඩිනේ. මේ එකක් වැඩිනේ. හරිද? එතකොට දැන් මෙතන කියන්නේ ත්‍රිකෝණ සංඛ්‍යාවෙයි වෘත්ත සංඛ්‍යාවෙයි එකතුව 121යි. එහෙනම් දැන් මේකේ ත්‍රිකෝණ සංඛ්‍යාව වෘත්ත සංඛ්‍යාවට වඩා එකක් වැඩිනේ නේද? එහෙනම් මේකේ තියෙන ත්‍රිකෝණ සංඛ්‍යාව හොයාගන්න මේකේ තියෙන ත්‍රිකෝණ සංඛ්‍යාව හොයාගන්න ඔයාලට කරන්න ඕන සමානව බෙදුවාම එකක් වැඩි වෙන්නනේ ඕනේ. එන 121 ඔයගොල්ලෝ බෙදන්න දෙකෙන්. දෙකෙන් බෙදුවාම 60යි එකක් ඉතුරුයිනේ. 60යි එකක් ඉතුරුයිනේ. ඒ කියන්නේ ත්‍රිකෝණ සංඛ්‍යාව වෙන්න ඕනේ පුතේ 61යි වෘත්ත සංඛ්‍යාව වෙන්න ඕනේ 60යි. එහෙනම් අපිට හිතෙන් උත්තරේ හදාගන්න පුළුවන් එතන. හරිද? රටාව තේරුම් ගත්තා.
එහෙනම් ඔන්න අපි සංඛ්‍යා රටා පාඩමින් ගානක් ඇදුවේ. ඔයගලන්ට ගොඩක් දුරට අමතක වෙලා ඇති. විභාගෙට ගැටලුව අහන්න පුළුවන්. විශේෂයෙන් ඔය එන්නේ පදේ කොට නැගීමක් ගැටලුව අහන්න පුළුවන් පුතේ. හරිද? එහෙනම් අපි 6 වෙනි ගැටලුවට යමු පුතේ ඊළඟට. හරි. ඊළඟට පුතේ සමීකරණ පාඩමින් ඔයාලට ගැටලුවක් දීලා තින්නේ සමීකරණ වල සමගාමී සමීකරණ කොටසේ. හරි. මේ සමගාමී සමීකරණයක් ගොඩනගා ගත්තී පුතේ අපි ඉස්සලම් එක ගොඩනැගීමනේ කියලා දෙන්න ඕනේ. ඔයාලා පුතේ ඔළුවේ තියාගන්න හැමතිස්සෙම ඒක ඔළුවේ තියාගෙන ගාන කියවන්න. ඔළුවේ තියාගන්න පුතේ මේ මෙතන අර අපිට නොදන්නා පද දෙකේ අගයන් මොනවද කියන එක. හරිද? දැන් මෙතන කියන පුතේ පොතක මිල රුපියල් A පෑනක මිල රුපියල් B. ඔය දෙක ඔළුවේ තියාගෙන ගාන කියවන්න. පොතක මිල රුපියල් A ඊළඟට කියනවා පෑනක මිල රුපියල් B. ඔය දෙක ඔළුවේ තියාගෙන කියවන්න. පොතක මිල A පෑනක මිල B. දැන් කියමු දැන් ඔක ඔළුවේ තියාගෙන අපි. ඉස්සෙල්ලාම කියනවා පොත් දෙකක්. එක පොතක් A නේ. එහෙනම් පොත් දෙකක් වෙන්නේ 2A. පෑනක් මිලදී ගැනීමට පෑනක වියදම B. එහෙනම් පොත් දෙකයි පෑනයි. මේකට යන මුළු වියදම පුතේ රුපියල් 400යි. ඔන්න පළවෙනි සම්බන්ධය. ඊළඟට කියනවා පෑන් තුනක්. පෑන් තුනකට යනවා පුතේ 3යි B වියදම. පොත් දෙකක්. පොත් දෙකක් කියන්නේ 2යි Aමයි. මේ දෙකට යන වියදම පුතේ රුපියල් 600යි. ඔන්න දෙවෙනි සමීකරණය. ඔච්චරයි. දැන් හොඳට අහගන්න. මේක හොඳට ඔලුවට දාගන්න. ඊළඟට සමගාමී සමීකරණයක් විසඳීම අපිට කරන්න තියෙනවා. සමගාමී සමීකරණයක් විසඳනකොට පුතේ අපි කරන්න ඕනේ සමගාමී සමීකරණයක් විසඳනකොට අපි කරන්න ඕනේ නීති දෙකක් තියෙනවා. බලා ගන්න ඕනේ සැලකිල්ලට ගන්න ඕනේ නීති දෙකයි. පළවෙනි නීතිය පුතේ හැමතිස්සෙම සංගුණක සමාන පදය අයින් කරන්න ඕනේ. අයින් කරන්නේ සංගුණක සමාන පදය. ඒතර ඒක තමයි පළවෙනි නීතිය. දෙවෙනි එක පදේ අයින් කරන්න මොකද්ද කරන්න ඕනේ කියන එක. එහෙනම් අයින් කරන පදේ තෝරගන්නේ කොහොමද? සංගුණකයේ සමාන පදේ අයින් කරනවා. අයින් කරන්න ඕනේ පුතේ. අපි අයින් කරන්න බලාපොරොත්තු වෙන පදේ ලකුණ සමාන නම් සමීකරණ දෙක අඩු කරන්න ඕනේ. ලකුණ අසමාන නම් සමීකරණ දෙක එකතු කරන්න ඕනේ. මොකද්ද? සමාන නම් අඩු කරනවා අසමාන නම් එකතු කරනවා. දැන් මේක සංගුණක බලන්න. මෙතන A වල සංගුණකය 2යි. මෙතන A වල සංගුණකයක් 2යි. අන්න A වල සංගුණක සමානයි. ඊළඟට මෙතන B වල සංගුණකය 1යි. මෙතන B වල සංගුණකය 3යි. B වල සංගුණක සමාන නැහැ. එහෙනම් සංගුණක සමාන උනේ A වල. ඒ නිසා අපි A අයින් කරනවා. අයින් කරන්න මොකද්ද කරන්නේ? මෙතන තියෙන්නේ ධන 2යි A මෙතන තියෙන්නේ ධන 2යි A. ලකුණ සමානයි. ලකුණ සමානයි නම් පුතේ අයින් කරන්න ඕනේ සමීකරණ දෙක අඩු කරන එක. එහෙනම් පළවෙනි සමීකරණයේ තියෙනවා 3B ධන 2A කියලා. දෙවෙනි සමීකරණේ මෙයාගේ ඒකෙන් අඩු කරනවා පළවෙනි සමීකරණයේ තියෙන්නේ 2A ධන B කියලා. අනිත් පැත්තට එනවා පුතේ 600 අඩු කිරීම 400යි. අද වරහන් ඉවත් කරන්න. 3B ධන 2A ඍණ වරක් 2A ඍණ 2A ඍණ වරක් B ඍණ B 600න් 400ක් ගියාම 200යි. ධන 2ට ඍණ 2 කැපෙනවා. 3B ගෙන් B කියන්නේ 1B නේ. අඩු කරාම එනවා 2B සමානයි 200යි. දෙපැත්තම දෙකෙන් බෙදන්න. එතකොට B සමානයි 100යි. එහෙනම් B වලගේ 100යි. ඒ කියන්නේ පෑනක මිල රුපියල් 100යි. හරි. ඊට පස්සේ ඔන්න පෑනක මිල හොයාගත්තනේ. දැන් ඒක පාවිච්චි කරලා පොතක මිල හොයන්න. දැන් B සමානයි 100යි කියලා උත්තරේ ආපු එක මම ආදේශ කරනවා පුතේ පළවෙනි සමීකරණය. එකෙහි ආදේශය. පළවෙනි සමීකරණයේ තියෙන්නේ 2A ධන B සමානයි 400යි. අද ගන්න ආදේශ කරන්න. 2A ධන B වෙනුවට 100 සමානයි 400යි. ධන 100 හැපැත්තට ගියාම ඍණ 100යි. ඒ කියන්නේ 2A සමානයි 400න් 100ක් ගියාම 300යි.
දැන් දෙකයි ඒනේ. දැන් එහෙනම් ඒවල අගය හොයන්න දෙපැත්තම දෙකෙන් බෙදන්න 300 දෙකෙන් බෙදුවාම 150. හරි. එහෙනම් ඉස්සෙල්ලාම ලියා ගන්න පුතේ. අවසානයේ ලියා ගන්න අවසානයේ පොතක මිල උත්තර දෙක අනිවාර්යෙන් ලියන්න මේ වගේ. පොතක මිල රුපියල් 150යි. පෑනක මිල රුපියල් 100යි. උත්තර දෙක ලියාගත්තා. එහෙනම් බලමු ඊළඟට තුන්වෙනි කොටස. තුන්වෙනි කොටස. රුපියල් 1000ට මුදල් ඉතිරි නොවන ලෙස ලබාගත හැකි උපරිම පොත් සහ පෑන් ගණන සමාන වන බව මාධව පවසයි. මෙම කියමනට එකඟ වන්නේද නැද්ද කියලා අහනවා. හරි. එහෙනම් පුතේ බලන්න. පොත් ගණනයි පෑන් ගණනයි සමානයි කියලා කියන්නේ. අපි හොයන් බලන්න පොතක සහ පෑනක මිලේ එකතුව කීයද කියලා. පොතක සහ පෑනක මිල ගත්තහම පුතේ පොතක මිල රුපියල් 150යි පෑනක මිල රුපියල් 100යි. ඒතර ඒ දෙකේ එකතුව 250යි. එහෙනම් පොත් ගාන සමාන වෙන්න නම් මේ පොතක සහ පෑනක එකතුවෙන් රුපියල් 1000 බෙදෙන්න ඕනේ. ඉතින් රුපියල් 1000 බෙදලා පෙන්නන්න. 1000 බෙදනවමම 250යි. 1000 ගානටම 250න් බෙදෙනවා. උත්තරේ 4යි කියලා එනවා නේද? එහෙනම් පුතේ අපිට ලියන්න පුළුවන් රුපියල් 1000කට එනම් ගන්න පුළුවන් මොනවද පුතේ? පොත් 4කුයි පෑන් 4කුයි. එහෙනම් එයාගේ ප්‍රකාශය නිවැරදි වෙනවා. හරිද? පොතක සහ පෑනක මිල එකතුවෙන් බෙදෙනවා නම් ගානට වෙන්න ඕනේ යගේ. හරි. එහෙනම් ඔන්න අඩුපාඩු හදා ගන්න. අපි ඊළඟට යමු පුතේ 7 වෙනි ගැටලුවට. right. අපිට පුතේ මෙන්න මේ රූපයක් දීලා ඒක ඇසුරින් තමයි ගැටලු ටික අහන්නේ. ඒතර ජ්‍යාමිතිය යටතේ පුතේ ඔයගොල්ලෝ 9 වසරේදී ඉගෙන ගන්නවා මෙන්න මේ ප්‍රමේය. මම ඊටියක් පොඩක් මතක් කරගෙන යනවා. බලාගන්න. රූප සරහන් තියෙන මෙන්න මේ රූපයන් පොඩ අපි ලොකු කරගමු මේක. හරි. ඔන්න රූපයක් තියෙනවා. බලාගන්න. අපිට මේ පාඩමේ ඉගෙන ගන්න ත්‍රිකෝණ පාඩමේ ඔයගොල්ලෝ ඉගෙන ගන්නවා ප්‍රධානව ප්‍රමේයන් දෙකක් පුතේ. හරිද? 9 වසර ත්‍රිකෝණ පාඩමේ. පළවෙනි ප්‍රමේය තමයි මේක අටේදිත් අපි ඉගෙන ගන්න ප්‍රමේයක්. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනේ එකතුව. මෙදින් ABC කියලා ගමු අපි. එතන මේ ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනේ එකතුව අංශක 180ක් වෙනවා. ඕක තමයි පළවෙනි ප්‍රමේය. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ එකතුව 180යි. දෙවෙනියට ඔයාලා ඉගෙන ගන්නවා ප්‍රමේය පුතේ. ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය මෙන්න මෙයා අභ්‍යන්තර කෝණයට සම්මුඛ කෝණ දෙක. අපි කියනකොට අභ්‍යන්තර සම්මුඛ කෝණවල එකතුවට සමානයි. ඒ කියන්නේ මේ කෝණය A, මේ කෝණය B, මේ කෝණය C නම් සම්බන්ධය වෙන්නේ පුතේ A කෝණයේ ධන B කෝණය සමාන වෙනවා C කෝණයට. ඔන්න සම්බන්ධතා ටික. right. එහෙනම් අපිට මේකේ අහන්නේ පුතේ මුලින්ම BAP කෝණයනේ. BAP බලමු BAP කොහෙද තියෙන්නේ කියලා. BAP. ඒ කියන්නේ මෙන්න මේ කෝණයනේ. හරි. ඒ කෝණය හොයාගන්න මම මෙන්න මේ දෙවෙනි සම්බන්ධය උදව් කරගන්න පුතේ. බලන්න. මෙතන තියෙන මෙන්න මේ ත්‍රිකෝණය BAP කියන ත්‍රිකෝණය ගත්තහම මම මේ කෝණයට දාගන්නකො මොකක් හරි අකුරක් x කියලා දාගන්නම්කෝ. එහෙනම් පුතේ මෙන්න මේ ත්‍රිකෝණයේ පාදයක් දික් කළ හැදෙන බාහිර කෝණයේ 70යි අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකනේ x සහ 40 කියන්නේ. එහෙනම් පළවෙනි ගානදී හොයන්න අපිට සම්බන්ධය ලියන්න පුළුවන් x ධන 40 සමානයි පාදයක් දික් කළ හැදෙන බාහිර කෝණයේ 70ට. එහෙනම් x ලාගේ හොයන්න පුතේ 70න් 40ක් අඩු කරන්න. එතකොට x සමානයි අංශක 30යි. ඒක පැහැදිලිනේ. මෙන්න මේ ප්‍රමේය පාවිච්චි කරලා. දෙවෙනියට හොයන්න තියෙන්නේ SAC. SAC. SAC කියන්නේ මෙන්න මේ කෝණය. හරි. මම ඒ කෝණයට y කියලා දාගන්න. ඒ කෝණය හොයන්න අපි උදව් කරගන්න පුතේ මෙන්න මේ තඩි ත්‍රිකෝණය. මේ බලන්න. මෙන්න මේ ත්‍රිකෝණය. මම රතු පාටින් අඳින එක බලන්න.
දැන් මෙන්න මේ තඩි ත්‍රිකෝණයේ මේ තඩි ත්‍රිකෝණයේ හරිද පාදයක් දික් කරලා හැදෙන බාහිර කෝණයෙන් මේ හොයන්න තියෙන්නේ අපිට y. එහෙනම් මේ බාහිර කෝණයේ සමාන වෙන්න ඕනි අභ්‍යන්තර කෝණය මෙන්න මෙයා. අභ්‍යන්තර කෝණය මෙන්න මෙයා. ඒ අභ්‍යන්තර කෝණයට සම්මුඛ කෝණ දෙක මෙන්න මේ කෝණ දෙකේ එකතුවට. මේ කොනේ එකතුව. මේ ලොකු ත්‍රිකෝණයේ මේ කෝණ දෙකේ එකතුව බාහිර කෝණයට සමානයි. එහෙනම් පුතේ අපි y වල අගය හොයන්න නැත්නම් AC කෝණයේ අගය හොයන්න 40 ධන 50 ගන්න ඕනේ. 40යි 50යි එකතු කරාම 90යි. එහෙනම් උත්තරේ y සමානයි 90යි. තුන්වෙනි එක. තුන්වෙනි එක බලන්න. AQC AQC ඒ කියන්නේ මෙන්න මේ කෝණයනේ නේද? මම ඒකට දාගන්නම් Z කියලා. right. මේ කෝණය හොයාගන්න ඔන්න බලන්න. Z කෝණය ලබා ගන්න අපිට මෙන්න මෙහෙම කරන්න පුළුවන්. බලන්න. දැන් ළමයි අපි ඉගෙන ගත්ත මෙන්න මේ ප්‍රමේයන් වලින් මොකද්ද දාන්න පුළුවන් කියලා බලන්න. දැන් මෙන්න මේ කෝණය අපි දැන් කලින් එකේ හොයාගත්ත 90යි කියලා අපි හොයාගෙන ඉතින් කොට මාර්කයක් දාගමු. මේ කෝණය හොයාගත්තා 30යි කියලා. හරිද? ඊට පස්සේ අපිට තව දත්තයක් දෙනවා මෙන්න මෙතන උඩම පුතේ බලන්න මේ මෙතන දත්තයක් දෙනවා BAP ඒ කියන්නේ මෙන්න මේ කෝණයයි 30 කෝණයයි CAQ මෙන්න මේ කෝණයයි සමානයි කියලා. ඒ කියන්නේ මේ කෝණයට අංශක 30ක් වෙන්න ඕනේනේ. දැන් එහෙනම් පුළුවන් අපිට ලේසි ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ එකතුව දාන්න මේ පළවෙනි ක්‍රමය. ත්‍රිකෝණයේ මෙන්න මේ කෝණ තුනේ එකතුව. Z කෝණය ධන අංශක 30 කෝණය ධන අංශක 50 කෝණය මේ කෝණ තුනේ එකතුව අංශක 180යි. එහෙනම් Z කෝණය ධන 30යි 50යි එකතු කරාම 80 සමානයි 180යි. එහෙනම් Z හොයාගන්න පුතේ ධන 80 එහා පැත්තට දාන්න. එතකොට ඍණ 80යි 180 න් 80ක් අඩු කරාම 100යි. එහෙනම් Z සමානයි අංශක 100යි. හරිද? Z ලාගේ අංශක 100යි. හතරවෙනි ගාන එකත් හරිනේ. ඊළඟට හොයන්න තියෙන්නේ පුතේ හතරවෙනි ගානේ AQP කෝණය. AQP ඒ කියන්නේ මෙන්න මේ කෝණයනේ. හරි. ඒකට අපි දාගමු මොකක්ද අකුරු දාන්නේ? මං Q කියලාම දාන්නම්කෝ හරි. ඔන්න ඒ කෝණය හොයන්න ඉතින්. එහෙනම් මේක හොයන්නත් පුතේ අපිට දැන් අර කලින් ක්‍රමෙම දාන්නත් පුළුවන් මේ පැත්තේ ත්‍රිකෝණය ගත්තාම ඒ ත්‍රිකෝණයේ පාදයක් දික් කරලා හැදෙන බාහිර කෝණයනේ Q කියන්නේ. එහෙනම් Q සමානයි කෙලින්ම 30 ධන 50ට. එහෙනම් 30යි 50යි එකතු කරාම උත්තරේ කීයද පුතේ අංශක 80යි. එහෙනම් උත්තරේ අංශක 80යි. පස්වෙනි එක SAQ ඒ කියන්නේ මේ සම්පූර්ණ කෝණයනේ. ඒක ඉතින් අපි දන්නවනේ නේද? එහෙනම් SAQ කෝණය නිකම්ම හොයන්න පුතේ. SAQ කියන්නේ මේ ලොකු කෝණයනේ. එයා හැදෙන්නේ මෙන්න මේ කෝණයයි මේ කෝණයයි. මේ 90 කෝණයයි 30 කෝණයයි එකතු වෙලානේ. එහෙනම් 90යි 30යි එකතු කරන්න. ඒතර උත්තරේ කීයද? 120යි. හරි. 6 වෙනි එක. PAQ සමානයි 3න් 1යි SAC. හරි. PAQ සමානයි 3න් 1යි SAC කියලා පෙන්වන්න තියෙනවා. හරි බලන්න. අපි හොයාගමු ඉස්සෙල්ලා PAQ කියන්නේ මොකක්ද කියලා. PAQ කියන්නේ මෙන්න මේ කෝණයනේ. නේද? මම මෙතෙන්ට A කියලා දාගන්න. ඊට පස්සේ SAC කියලා කියන්නේ SAC කියන්නේ මෙන්න මේ කෝණය 90නේ. එහෙනම් මේකෙන් 3න් 1ක් බව පෙන්වන්න ඕනේ මෙයා. එහෙනම් අපි මේ කෝණය හොයමුකෝ ඉවරයිනේ. දැන් මේ කෝණයත් අපි හොයාගත්තනේ පුතේ කීයක් කියලාද අංශක මේ ආවේ අපිට Q වලගේ ආවේ 80යි නේද? මේ කෝණය 80යි කියලා හොයාගත්තනේ අපි. එහෙනම් ඒ වලගේ ඉස්සෙල්ලා හොයාගෙන ඉන්න. හරිද? PAQ කෝණය. ඔන්න බලන්න. PAQ කෝණය හොයන්න. PAQ කෝණය ධන ඉදිරි කෝණ දෙක තියෙන්නේ 70යි 80යි. මේ ඔක්කොම 180යි. එහෙනම් PAQ කෝණය ධන 150 සමානයි 180යි. එහෙනම් PAQ කෝණය සමානයි
180 150 අඩු කරාම 30යි. එහෙනම් මෙන්න මේ කෝණය අංශක 30යි. එහෙනම් මෙයා සමාන බව පෙන්වන්න ඕනේ පුතේ 3න් 1යි SAQ. එහෙනම් 3න් 1යි SAQ කියන්නේ SAC කෝණය වගේ 3න් පංගුවක්නේ. එහෙනම් ආදේශ කරන්න පුතේ මේක දැන් මේක 30යි කියලා හොයාගත්ත මෙයා හොයන්න ඕනේ. එහෙනම් 3න් 1යි SAC කියලා කියන්නේ පුතේ අංශක 90යි. එහෙනම් 93ට බෙදන්න 93ට බෙදුවාම 30යි. හරිද? එහෙනම් දැන් මේ පැත්තයි මේ පැත්තයි මොකද වෙන්නේ? සමානයි. ඊට පස්සේ කියන්නේ එම නිසා කියලා මේ සම්බන්ධය ලිව්වනම් හරි. SAQ සමානයි PAQ සමානයි 3න් 1යි SAC කියලා. හරිද පුතේ? ඔන්න ඒ ගානට ඕන වෙන ප්‍රමේයන් දෙකක් මම මතක් කරා. ප්‍රමේයන් දෙකක් මතක තියාගන්න. රයිට්. එහෙනම් ඔය ගාන හදාගන්න. එහෙනම් ඊළඟට අපි ඊළඟ ගැටලුවට යමු. හරි. එහෙනම් පුතේ අද දවසේ කතා කරන්න තියෙන අන්තිම ගැටලුව. ඒ වගේම අද දවසේ කතා කරන වැදගත්ම ගැටලුව තමයි මේ කතා කරන්න හදන්නේ. මොකද හේතුව පුතේ මේ જાතින් ගානක් අනිවාර්යයෙන් ඔයාලට එනවා. හරිද? බලාගන්න ඉස්සෙල්ලාම වගුවේ හිස්තැන් පුරවන විදිය. දැන් පුතේ අපිට සමීකරණේ දීලා තියෙන්නේ y සමානයි 3x ඍණ 1යි කියලානේ. අපිට හොයන්න තියෙනවා x සමානයි 0 දී සහ x සමානයි 1 දී අගය. ඉස්සෙල්ලාම x සමානයි 0 ආදේශ කරමු අපි. එතකොට එනවා y සමානයි 3 ගුණ කිරීම x වෙනුවට 0 අඩු කිරීම 1. 3 වරක් 0.0යි අඩු කිරීම 1. 0යි ඍණ 1යි ගත්තාම උත්තරේ ඍණ 1යි. එහෙනම් උත්තරේ වෙන්නේ පුතේ 0ේදී ඍණ 1යි. ඊට පස්සේ x සමානයි 1 ආදේශ කරන්න. බලන්න x සමානයි 1 වෙනකොට y සමානයි 3 වරක් 1 අඩු කිරීම 1. 3 වරක් 1 3යි අඩු කිරීම 1යි. x වෙනුවට 1 දැම්මේ. 3 වරක් x වෙනුවට 1 අඩු කිරීම 1. එතකොට 3න් එකක් අඩු කරාම 2යි. එහෙනම් මෙතෙන් දෙන උත්තරේ පුතේ 2යි කියලා. එහෙනම් x වලගේ එකක් වෙනකොට y වලගේ 2යි. හරි. සුදුසු ඛණ්ඩාංග තලයක ඉහත ශිතයේ ප්‍රස්ථාරය අඳින්න කියනවා. හරි. එහෙනම් ඛණ්ඩාංග තලය ඇඳගමු පුතේ අපි මේ බලන්න දෙවෙනි එක. එතකොට මේකේ පුතේ දැන් බලන්න ඔයගොල්ලෝ y අක්ෂයේ ඍණ 7යි ධන පැත්තට 5යි. එහෙනම් y අක්ෂයේ ඍණ 7යි ධන පැත්තට 5යිනේ. එහෙනම් අපි ලකුණු කරගමු පුතේ යන්න බලන්න. එහෙනම් මම උඩ y අක්ෂයේ ලකුණු කරන්න පටන් ගන්නවා ධන 5 ඉඳලා. හරිද? 5යි 4යි 3යි 2යි 1යි මෙතනනේ බිඳුව. අනේ බිඳුව වෙන තැනින් පුතේ x අක්ෂය ඇඳ ගන්න. හරි. මෙතන බිඳුවයි. ඊට පස්සේ පහළට ඍණ 1යි ඍණ 2යි ඍණ 3යි ඍණ 4යි ඍණ 5යි ඍණ 6යි ඍණ 7ක් වෙනකල් ලකුණු ඉන්න ඕනේ. ඍණ 7යි. හරි. ඊට පස්සේ x අක්ෂයේ පුතේ ධන පැත්තට 2යි ඍණ පැත්තටත් 2යි. හරි. දැන් ඛණ්ඩාංක ලකුණු කිරීම බලන්න. ඉස්සෙල්ලාම පළවෙනි ඛණ්ඩාංකයේ තියෙන්නේ පුතේ පළවෙනි ඛණ්ඩාංකයේ තියෙන්නේ ඍණ 2ේදී ඍණ 7යිනේ. එහෙනම් මේ ඍණ 2 කෙලින් පහළට ඇවිල්ලා ඍණ 7 ගාව කතරයක් දාන්න. ඍණ 1ේදී ඍණ 4යිනේ. ඍණ 1 කෙලින් පහළට එන්න ඍණ 4 ගාව කතරයක් දාන්න. ඊට පස්සේ බිඳුවේදී ඍණ 1යිනේ. බිඳුව කෙලින් පහළට එන්න ඍණ 1 ගාවින් කතරයක් දාන්න. එකේදී 2යිනේ. එක කෙලින් උඩට යන්න 2 කෙලින් කතරයක් දාන්න. දෙකේදී 5යිනේ. 2 කෙලින් උඩට යනවා 5 කෙලින් කතරයක් දාන්න. හරි. ඊට පස්සේ පුතේ දැන් මෙන්න මේ ලක්ෂ ටික යා කරලා සරල රේඛාවක් අදින්න. හරි. එතකොට මේ වගේ සරල රේඛාවක් හැදෙයි. මේක මාක් කරන්න පුතේ y සමානයි 3x ඍණ 1 තමයි එන්නේ. හරිද? ඊට පස්සේ අපිට කියනවා
A සහ B අනු ඉහත කණ්ඩාංක තලයේම පිහිටි ලක්ෂ දෙකකි. ඒහි කණ්ඩාංකය ඍණ එකේ ඍණ දෙක. මාක් කරන පුතේ ඒක. ඒ කියන්නේ ලක්ෂය. ඍණ එකේ ඍණ දෙක. ඍණ එකේ ඍණ දෙක කියන්නේ ඍණ එකයි ඍණ දෙකයි කිරින් තියෙන්නේ. ඒ කියන්නේ මෙන්න මෙතනනේ. හරි මේ තියෙන්නේ ඒ ලක්ෂය. ඍණ එකේ ඍණ දෙක ලක්ෂය. හරිද? අන්තක්ඛණ්ඩයේ එකවන AB රේඛාවේ සමීකරණයේ y සමානයි mx ධන c ආකාරයට ලියන්නලු. එහෙනම් මේකේ අන්තක්ඛණ්ඩයේ එකයිලු. හරිද? අන්තක්ඛණ්ඩයේ එකයිලු. ඒකේ සමීකරණය y සමානයි mx ධන c ආකාරයට ලියන්න. ඔන්න බලන්න කරන විදිය පුතේ. දැන් y සමානයි mx ධන c කියලා කියන්නේ සරල රේඛාවක සාධාරණ සමීකරණයනේ. මේකේ පුතේ m වලින් කියවෙන්නේ අනුක්‍රමණය. C වලින් කියවෙන්නේ අන්තක්ඛණ්ඩය. හරිද? දැන් අන්තක්ඛණ්ඩයේ දීලා තියෙනවා ධන 1යි කියලා. එහෙනම් අපිට සමීකරණය ලියන්න පුළුවන් y සමානයි mx අන්තක්ඛණ්ඩයේ ධන 1. කොහොම ලියා ගන්න පුළුවන්? හරිද? එතකොට අපි දැන් ඔන්නේ C හොයාගත්තනේ. තව අපිට හොයා ගන්න ඕනේ අනුක්‍රමණය කීයද කියලා. ඒක හොයන්න අපිට දත්තයක් දෙනවා. මේ සරල රේඛාව යනවලු පුතේ ඍණ 1යි ඍණ 2යි කියන ලක්ෂය හරහා. හරිද? ඔය ලක්ෂය හරහා යනවා කියනවනේ. එහෙනම් ඍණ 1යි ඍණ 2යි හරහා යනවනම් මේ තියෙන x අගයයි කණ්ඩාංගෙනන්ට ඔයගොල්ලෝ දන්නනේ මුලින් ලියන්නේ x අගය දෙවෙනියට ලියන්නේ y අගය කියලා. y අගයයි මේකට ආදේශ කරාම දෙපැත්ත සමාන වෙන්න ඕනේනේ. තෘප්ත වෙනවා කියලා අපි ඔකට කියනවා. මේ අගයන් දෙක ආදේශ කරාම දෙපැත්ත සමාන වෙන්න ඕනේ. එහෙනම් අපි අගයන් ආදේශ කරලා බලන්න m වලට උත්තරේ කීයද කියලා. ඔන්න බලන්න. මම ආදේශ කරනවා y වෙනුවට ඍණ 2. මේකේ y වෙනුවට ඍණ 2 සමානයි m ගුණ කිරීම x වෙනුවට ඍණ 1 තව තියෙනවා ධන 1. දැන් එහෙනම් m හොයාගන්න ඉස්සෙල්ලා මේ ධන 1 අයින් කරනවා. ධන 1 අනිත් පැත්තට දානවා. ඒතර ධන 1 අනිත් පැත්තට ආවහම ඍණ 2 ඍණ 1යි කියලා එනවා. ඒක සමානයි m ගුණ කිරීම ඍණ 1ට. ඍණ 2යි ඍණ 1යි එකතු කරාම ඍණ 3යි. ඒක සමානයි m ගුණ කිරීම ඍණ 1ට. දැන් ඊට පස්සේ ගුණ කිරීම ඍණ 1 නැති කරන්න පුතේ මේ පැත්ත ඍණ 1කින් බෙදන්න. මේ පැත්ත ඍණ 1කින් බෙදුවා නම් මේ පැත්තත් ඍණ 1කින්ම බෙදන්න. එතකොට ඍණ 1ට ඍණ 1ක් කැපිලා m සමානයි 3 1කින් බෙදුවාම 3යි ඍණයි ඍණයි ධනයි. එහෙනම් m සමානයි 3යි කියලා උත්තරේ එනවා. කියන්නේ අනුක්‍රමණයේ 3යි. දැන් එන සමීකරණය ලියන්න පුතේ කෙලින්ම m ලගයක් දන්නවනේ. y සමානයි m වෙනුවට 3යි c වෙනුවට 1යි. එහෙනම් y සමානයි 3යි x ධන 1යි පුතේ සමීකරණය වෙන්නේ. හරි නේද? right. ඊට පස්සේ හතරවෙනි කොටස කියනවා අපිට ඉහත y සමානයි 3ix ඍණ 1 රේඛාවටත් AB රේඛාවත් අතර ඔබ දකින සම්බන්ධය. හරි. සම්බන්ධය මෙච්චරයි පුතේ. දැන් පුතේ අපි ඇන්ද රේඛාව මෙයානේ. අපි ඇන්දේ මේ බලා ගන්න. අපි ඇන්දේ පුතේ හතරවෙනි ප්‍රශ්නේ අහන්නේ. අපි ඇඳපු රේඛාව y සමානයි 3ix ඍණ 1 රේඛාවයි මේ රේඛාවයි. දැන් අපි හදපු රේඛාව y සමානයි 3ix ධන 1 කියන රේඛාවයි. මේ දෙක බැලුවහම අපිට පේනවා පැහැදිලිව මේ දෙකේම පුතේ අනුක්‍රමණ දෙක සමානයිනේ. මේ 3යි 3යි කියලා. එතකොට අනුක්‍රමණ සමානයි නම් වෙන්නේ මේ රේඛා දෙක එකිනෙක සමාන්තර වෙනවා. හරිද? සම්බන්ධයක් තියෙනවා පුතේ මොකද්ද? රේඛා දෙකක් සමාන්තර නම් අනුක්‍රමණ සමානයි කියලා. ඒ වගේම අනුක්‍රමණ සමාන නම් රේඛා දෙක සමාන්තරයි අනිත් පැත්තට ගත්තොත්. එහෙනම් මේ දෙක අතර සම්බන්ධය වෙන්නේ පුතේ මේ දෙක සමාන්තර රේඛා යුගලයක් වෙනවා. සමාන්තර රේඛා යුගලයක් වෙනවා. ඒක තමයි සම්බන්ධය. එහෙනම් රේඛා දෙක එකිනෙක සමාන්තර වෙනවා. හරි නේද? හරි. ඔන්න එනම් පුතේ අපි පේපර් එක
සාකච්ඡා කළ අවසానයි. එහෙනම් හැමෝම පුතේ රෙකෝඩින් එක දෙපාරක් තුන් පාරක් රෙකෝඩ් කර කර රිපීට් කර කර බලන්න. ඒ වගේම පුතේ ඔයාලට තව මම ඔයගලන්ගේ දෙවෙනි වාරයට අදාළ පාඩම් ටිකේ ෂෝට් නෝට් පොඩි පොඩි වීඩියෝස් ටිකක් හදලා දානවා. ඒ ටිකත් අනිවාර්යෙන් බලන්න. එතකොට විභාගෙට එන කාරණා ටික කරන්න ලීසියෙන් මතක් කරගන්න පුළුවන්. හරිද? එහෙනම් ඒ ටිකත් එක්ක හොඳට සූදානම් වෙලා ගිහලා අඩුම තරමේ ලකුණු 85 සීමාවෙන් උඩවත් ලකුණු ටික දාගන්න. මොකද එතන 10 වසරේදී ඔයගොල්ලෝ අමාරු වැටෙනවා. පොඩක් ෆුල් පේපර් එකක් ආවම ඕලෙවල් මට්ටමේ පේපර් එකක් ආවම ඔයාලා දන්නවා දැනට ඔයගොල්ලෝ පැය දෙක හෝ දෙකමාර පේපර් එකක් ඉන්නේ. හැබැයි 10 වසරට ගියාට පස්සේ පැය 5ක පේපර් එකක් එනවා. ඔයගොල්ලෝ දැන් ලියන පේපර් එක වගේ දෙගුණයක් විතර විශාල පේපර් එකක්. ඒක නිසා ඒ වෙනකොට අපි ලකුණු ටික හදාගෙන හිටියොත් ලකුණු 60 70 න් හරි පරිස්සම් වෙන්න පුළුවන් පළවෙනි වාර වෙනකොට 10 වසර. ඒකෙන්ද දැන් ලකුණු ටික හදාගන්න කාලේ හරි හොඳට සූදානම් වෙලා මහන්සිලා විභාගෙට ලියන්න. එන හැමෝටම සුපතනවා ලකුණු 85 සීමාව පන්න ගන්න හැකියාව ලැබේවා කියලා. අදට එහෙනම් මේ වීඩියෝ එකකින් ඔයගලන්ට මේ පේපර් එක සාකච්ඡා කරලා අවසන් කරනවා. එහෙනම් පුතේ හැමෝටම ආයුබෝවන්.